අපි අද කතා කරනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන. එහෙම නැත්නම් සිස්ටම් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා අපි කියනවා. හරි. ඉතින් මේ ගැන මාර විදිහට කතා කරන්න පුළුල් පරාසයක කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ස්ටෙප්ස් 7ක් ගැන වෙන වෙනම කතා කරන්න තියෙනවා. ඉතින් ලොකු මාතෘකාවක් විදිහට අපිට ගන්න පුළුවන් අපේ සිලබස් එකේ තියෙන මෙන්න මේ SDLC එක. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන එක. ඉතින් මේ ගැන කතා කරන්න යද්දී මුලින්ම අපි දැනගන්න ඕනේ මොකක්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ. හරිද? SDLC එක කියන්නේ මොකක්ද කියන එක දැනගන්න එපයි. මම මෙහෙම කියන්නම්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ දැන් software එකක් එහෙම නැත්නම් වෙබ්සයිට් එකක්. අපි ඔය දෙකටම ගන්න පුළුවන් සිස්ටම් එකක් කියලා. යම්කිසි පද්ධතියක් ඩිවලොප් කරන කට්ටිය ඉන්නවනේ. නැත්තම් ඔය වෙබ්සයිට් එකක් හදන කට්ටිය, software එකක් හදන කට්ටිය ඉන්නවනේ. මෙන්න මේ කට්ටිය ඔය software එකක් හදන්න නැත්තම් වෙබ්සයිට් එකක් හදන්න මම ඔක සිස්ටම් එකක් කියලාම කියන්නම්. සිස්ටම් එකක් හදන්න එක ක්‍රමවේද පාවිච්චි කරනවා. හරිද? ඒ කියන්නේ හැමෝම එකම මෙතඩ් එකකින් මේ software හදන්නවත් නැත්තම් වෙබ්සයිට්ස් හදන්නවත් යන්නේ නැහැ. එක එක්කෙනා එක ඩිවෙලොපර්ස්ලා එක ක්‍රම භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ සිස්ටම් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක කියන්නේ ඔය ඩිවෙලොපර්ස්ලා සිස්ටම් එකක් ඩිවලොප් කරන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක්. එක මෙතඩ් එකක් තමයි මෙන්න මේ සිස්ටම් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකක් කියලා කියන්නේ. ඉතින් මේක ෆලෝ කරන කට්ටියක් ඉන්නවා. මේක ෆලෝ කරන්නේ නැතුව වෙන මෙතඩ්ස් වලින් සිස්ටම් ඩිවලොප් කරන කට්ටියක් ඉන්නවා. ඒක ඩිවෙලොපර්ට අනුව ඩිවෙලොපර් මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. හරිද? ඉතින් අපිට සිලබස් එකේ කතා කරන්න තියෙනවා මෙන්න මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන මේ සම්බන්ධයෙන් මේක පාවිච්චි කරලා කොහොමද සිස්ටම් එකක් ඩිවෙලොප් කරන්නේ කියන එක සම්බන්ධව. හරිද? ඉතින් මේ SDLC එක ගත්තාම හරිද සිස්ටම් ඩිවෙලොප්මන්ට් ලයිෆ් සයිකල් එක ගත්තාම මේකේ අපිට කතා කරන්න තියෙනවා මේකේ පියවරයන් 7ක් ගැන. ප්‍රධාන පියවර 7කින් තමයි software එකක් එළියට එන්නේ. හරිද? මේ ටික පිළිවෙල කරගෙන යද්දී ඔන්න අපිට output එක විදියට සුපිරි software එකක් එළියට එනවා. නැත්නම් සුපිරි සිස්ටම් එකක් එළියට එනවා. ඉතින් අපි මේ ගැන චුට්ටක් කතා කරලා බලමු. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති පළවෙනි ස්ටෙප් එක. SDLC එකේ පළවෙනි ස්ටෙප් එක විදිහට අරන් තිනවා සිස්ටම් ප්ලෑනින්. පද්ධතිය හඳුනා ගැනීම හෙවත් විමර්ශනය. ඉතින් මේකෙදි තමයි මෙන්න මේ ස්ටෙප් එකේදී තමයි අපිට ඇයි සිස්ටම් එකක් ඕනේ වෙන්නේ කියන එක. හරිද? අන්න ඒක ගැන අධ්‍යයනය කරන්නේ මෙන්න මේ පළවෙනි ස්ටෙප් එකේදී. ඇයි සිස්ටම් එකක් ඕනේ? පරණ සිස්ටම් එකක් තිබ්බ කෙනෙක් නම් ඇයි අපි අලුත් සිස්ටම් එකකට යන්නේ? අන්න ඒ වගේ දේවල් ටික කතා කරන්නේ මෙන්න මේ කියන ස්ටෙප් එකේදී. පළවෙනි ස්ටෙප් එකේදී. සිස්ටම් එක ප්ලෑන් කරන තැනදී. හරිද? පද්ධතිය හඳුනා ගැනීම හෙවත් විමර්ශනය කියන ස්ටෙප් එකේදී. හරිද? දෙවෙනි ස්ටෙප් එක තමයි පද්ධති විශ්ලේෂණය කියලා කියන්නේ. සිස්ටම් එක ඇනලයිස් කරනවා. ඉතින් මේකෙදී අපි කතා කරනවා මොනවද අපේ සිස්ටම් එකට තිබිය යුතුම රික්වයර්මන්ට්ස් ටික. හරිද? ඒ කියන්නේ මේ හොඳ සිස්ටම් එකක් එන්න නම් අපි අර යූසර් ඉල්ලන හරිද නැත්නම් අපේ කස්ටමර් ඉල්ලන රික්වයර්මන්ට්ස් ටික අනිවාර්යෙන් ඒක ඇතුලේ තියෙන්න බෑ. ඉතින් ඔය මොනවද අනිවාර්යයෙන්ම මේ සිස්ටම් එකක් ඇතුලේ තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් ටික කියන ගැන අන්න ඒක ගැන කතා කරන්නේ මෙන්න මේ පද්ධති විශ්ලේෂණය නැත්නම් සිස්ටම් ඇනලිසිස් කියන ස්ටෙප් එකේදී. අපේ දෙවෙනි ස්ටෙප් එකේදී. තුන්වෙනි ස්ටෙප් එක. පද්ධතිය සැලසුම් කිරීම සිස්ටම් එක ඩිසයින් කරන එක. ඉතින් මේ ඩිසයිනින් පාර්ට් එකේදී සාමාන්‍යයෙන් අපි අර ස්කෙච් හදන ටික නැත්තම් ඉන්ටර්ෆේස් හදන ටික අන්න ඒව තමයි මේ පද්ධතිය සැලසුම් කිරීම කියලා අපි කරන්නේ. ඒක ER diagrams වෙන්න පුළුවන්, එහෙම නැත්තම් flow charts වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ස්කෙච් හදන එක. ඊට පස්සේ ඉන්ටර්ෆේස් මොන වගේ විදිහට එන්න ඕනද? දැන් වෙබ්සයිට් එකක් ගත්තාම අපි කලින් ඉන්ටර්ෆේසස් ටික හදනවානේ. අන්න ඒ ඉන්ටර්ෆේසස් ටික එහෙම ඩිසයින් කරන්නේ මෙන්න මේ කියන තුන්වෙනි ස්ටෙප් එකේදී. පද්ධතිය සැලසුම් කිරීම කියන ස්ටෙප් එකේදී. ඊළඟ එක 4 පද්ධතිය සංවර්ධනය. මේකෙදි කරන්නේ ඩෙවලොප්මන්ට් පාර්ට් එකේදී කරන්නේ මොනවා හරි අපි මේ සිස්ටම් එක පාවිච්චි කරලා නැත්නම් සිස්ටම් එක හදන්න මොනවා හරි ලැන්ග්වේජ් එකක් තෝරගෙන කෝඩින් කරන එක තමයි මේ ඩෙවලොප්මන්ට් කියන එකට අදාළ වෙන්නේ. ඉතින් මේකට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඕන තරම් තියෙනවානේ දැනට ලෝකේ. ඒ වගේ හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් තෝරගෙන කෝඩින් කරන පාර්ට් එක තමයි මේ පද්ධති සංවර්ධනය කියන එකට ඇතුළත් වෙන්නේ. සිස්ටම් ඩිවලොප්මන්ට් කියන ස්ටෙප් එකේදී අපි කතා කරන්නේ. ඊළඟ එක පද්ධතිය පරීක්ෂාව. දැන් කෝඩින් කරාට පස්සේ අපි දැන්
සිස්ටම් එකක් හදලා ඉවරයි. දැන් software එකක් නම් software එක හදලා ඉවරයි. වෙබ්සයිට් එකක් නම් වෙබ්සයිට් එක හදලා ඉවරයි. දැන් අපි ඒක කස්ටමර්ට දෙන්න කලින් අපි ඒක චෙක් කරලා බලන්න ඕනේ. මේ කස්ටමර් අපිට අපෙන් ඉල්ලපු නැත්නම් කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් ටික සැටිස්ෆැක්ෂන් වෙනවද කියලා. හරිද? එතකොට කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක ගැන චුට්ටක් බලන්න ඕනේ. ඉතින් ඒක වගේම අපි කරපු දේවල් හරියට වැඩ කරනවද, කැල්කියුලේෂන්ස් තියෙනවා නම් ඒවා හරියට වෙනවද? ඉතින් ඔය සියල්ල මේ පරීක්ෂා කරන්නේ මෙන්න මේ කියන පස්වෙනි ස්ටෙප් එකේදී. පද්ධතිය පරීක්ෂාව කියන තැනදී. නැත්තම් සිස්ටම් ටෙස්ටිං කියලා කියන ඔන්න ඔය ස්ටෙප් එකේදී. හරි. 6 වෙනි ස්ටෙප් එක විදියට සිස්ටම් ඉම්ප්ලිමන්ටේෂන් එක. නැත්තම් අපි කියනවා පද්ධතිය ක්‍රියාත්මක කිරීම කියලා. ඉතින් මෙන්න මේ ස්ටෙප් එකේදී තමයි අපි හදලා ඉවර වුණ සිස්ටම් එක, ඒක software එකක් වේවා වෙබ්සයිට් එකක් වේවා, ඒක කස්ටමර්ගේ අතට බාර දෙන්නේ. නැත්තම් කස්ටමර්ගේ තියෙන PC එකකට ඉන්ස්ටෝල් කරලා දෙන්නේ මෙන්න මේ ස්ටෙප් එකේදී. පද්ධතිය ක්‍රියාත්මක කිරීම කියන තැනදී. සිස්ටම් ඉම්ප්ලිමන්ටේෂන්. අන්තිම ස්ටෙප් එක සිස්ටම් මේන්ටෙනන්ස්. පද්ධතිය නඩත්තුව කියලා කියනවා. ඉතින් අපි සිස්ටම් එක කස්ටමර්ට දුන්නට පස්සේ ඒක යම් කාලෙදී සමහර වෙලාවල් වලට ඔය සිස්ටම් එකේ බග්ස් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය බග්ස් ටික හරි ගස්සලා දෙන එක. ඊට පස්සේ කාලයක් යද්දි තව අප්ඩේට්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර් අපිට කියන්න පුළුවන් මට මෙන්න මේ ටිකත් මේ සිස්ටම් එක ඇතුළට ඇඩ් කරලා දෙන්න වගේ දේවල්. හරිද? ඒ කියන්නේ මොනවා හරි චේන්ජස් තියෙනවා නම් කරලා දෙන එක. ඒ ටික අදාළ වෙන්නේ මෙන්න මේ පද්ධති නඩත්තුව කියන තැනට. සිස්ටම් මේන්ටෙනන්ස් කියන ස්ටෙප් එකට. ඉතින් මෙන්න මේ 7 ගැන පුළුල්ල කතා කරන්න තියෙනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක ගැන කතා කරද්දි මම මේ පොඩි දාලා අයිඩියා එකක් දුන්නේ මේ ස්ටෙප්ස් වලින් කරන දේවල් ටික. ඉතින් මේ වගේ නෙමෙයි මේ ගැන පුළුල්ල කතා කරන්න තියෙනවා මේ එක ස්ටෙප් එක අරන්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරිද? අපි යම් පළවෙනි ස්ටෙප් එකට පළවෙනි ස්ටෙප් එක තමයි පද්ධතිය හඳුනා ගැනීම හෙවත් විමර්ශනය. ඒ කියන්නේ සිස්ටම් එක ප්ලෑන් කරන තැන. හරිද? මේ ස්ටෙප් එක කරන්න නම් හරිද? මේක SDLC එකේ පළවෙනි ස්ටෙප් එක වගේම මේ සිස්ටම් ප්ලෑනින් කියන ස්ටෙප් එක යටතේ අපි මේක කරන්නේ ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ. හරිද? ඒ කියන්නේ ප්‍රධාන ක්‍රමවේද දෙකකින් තමයි මේ සිස්ටම් එක ප්ලෑන් කරන්නේ. එහෙම නැත්නම් පද්ධතිය හඳුනා ගැනීම හෙවත් විමර්ශනය කියන ස්ටෙප් එක කරගෙන යන්නේ. ඒකේ අපි මුලින්ම කරන දේ තමයි මූලික විමර්ශනයක් කරනවා. හරිද? අපි කියනවා ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකක්, මූලික විමර්ශනයක්. ඉතින් මේකෙන් තමයි අපි මේ සිස්ටම් එක ප්ලෑන් කරන්න පටන් ගන්න. හරිද? මේකේ රිසල්ට් එක හරියටම ආවොත් අපේ ඊළඟ ස්ටෙප් එක නෙමේ. මේක ඇතුලේ තියෙන ඊළඟ ක්‍රමවේදය තමයි ශක්්‍යතා අධ්‍යයනය. එහෙම නැත්නම් feasibility study එක. එතකොට මේ ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එක, මූලික විමර්ශනයේ සාර්ථක වුණොත්, හරියටම හරි ගියොත් අපිට තීරණය කරන්න පුළුවන් feasibility study එකක් ඕනේද නැද්ද කියන එක පව. හරිද? සමහර අවස්ථා තියෙනවා feasibility study එකක් අවශ්‍ය නැහැ. මොකද මූලික විමර්ශනයෙන් අපිට හොයාගන්න ඕන දේවල් ටික හොයාගෙන ඉවර වෙනවා. හරිද? අපි මේකෙදි කතා කරන්නේ ඇයි ඕනේ වෙන්නේ සිස්ටම් එකක් ඔන්න ඔය වගේ දේවල් ටිකනේ. ඉතින් ඒ ටික මූලික විමර්ශනයෙන් සාර්ථක වුණොත් අපි feasibility study එකක් කරන්න නැතුව යන ඉස්සරහට යන අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට මේ මූලික විමර්ශනය කියන එක හරිම වැදගත්. මොකද මේකෙන් අපිට පුළුවන් feasibility study එක ඊළඟ මේක ඇතුළෙම තියෙන ඊළඟ ස්ටෙප් එකට යනවද නැද්ද කියන එක පවා තීරණය කරන්න. හරිද? හරි. අපි මේකෙන් පටන් ගමුකෝ. මූලික විමර්ශනයෙන් පටන් ගමු. හරිද? preliminary investigation. මේක කරන්නේ කොහොමද සහ මේකේ මොනවද මේක ඇතුලේ මොනවද අපි බලන්නේ කියන එක අපි ගැන කතා කරමු මෙන්න මේකේ. හරි. මූලික විමර්ශනයක් ගත්තාම මේක ඇතුලේ ප්‍රධාන වශයෙන් අපි කස්ටමර්ගෙන් නැත්නම් යූසර්ගෙන් අහන දේවල් ටිකක් තියෙනවා. හරිද? මේ මූලික විමර්ශනයේ යටතේ අපි මුලින්ම අහන දේ තමයි ඇයි ඔයාට දැන් නිකන් ඉස්සල්ලාම හිතන්නකෝ මේ අපිට හම්බුන කස්ටමර් අපිට මේ වැඩේ බාර දෙන කස්ටමර්ට මෙච්චර කාලයකට සිස්ටම් එකක් තිබිලා නැහැ. හරිද? මෙච්චර කාලයකට සිස්ටම් එකක් තිබිලා නැති කෙනෙක් නම් මේ වැඩේ අපිට බාර දෙන්නේ. අපි එයාගෙන් පොඩ්ඩක් අධ්‍යයනයක් කරලා බලනවා ඇයි ඔයාට සිස්ටම් එකක් ඕනේ උනේ. හරිද? සිස්ටම් එක අයිඩෙන්ටිෆයි කරගන්න. නැත්නම් ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඔන්න ඕක මූලික විමර්ශනයේදී කරන පළවෙනි දේ. හරිද? සිස්ටම් එකක් තිබ්බේ නැති කෙනෙක් නම් අපි යාගෙන් අහනවා ඇයි ඔයාට සිස්ටම් එකක් ඕනේ වෙන්නේ?
හරිද? ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා හිමිසරේ අධ්‍යයනයක් කරලා. හරිද? ඕක මේ මූලික විමර්ශනය ඇතුලේ වෙන දෙයක්. identify the problem. ඊට පස්සේ දැනට සිස්ටම් එකක් තියාගෙන යන කෙනෙක් නම් දැනට පරණ සිස්ටම් එකක් තියෙනවා. හැබැයි එයා අපිට කියනවා මට සිස්ටම් එකක් ඕනේ. හැබැයි කිව්ව ගමන් අපි අර එකපාරට ගහකින් ගෙඩියනවා වගේ මේ වැඩේ කරන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි සිස්ටම් එකක් තියෙන කෙනෙක් නම් අපි ඉස්සල්ලාම කරන දේ තමයි ඒ සිස්ටම් එක ඇයි ෆේල් උනේ කියලා චූටි අධ්‍යයනයක් කරනවා. ඒක අයිති වෙන්නේ මෙන්න මේ කියන මූලික විමර්ශනයේ යටතේම තමයි. හරිද? understand the current system. දැනට තියෙන current system එක දැනට යන system එක understand කරන එක මෙන්න මේ මූලික විමර්ශනයේ යටතේ කරන දෙයක්. ඒ කියන්නේ ඒක ඇයි ෆේල් වෙන්නේ? දැන් ඒක ෆේල් නිසානේ ඒ කියන කස්ටමර් ඒ තියෙන සිස්ටම් එක අතහැරලා අලුත් සිස්ටම් එකකට එන්නේ. ඇයි ඒ ෆේල් උනේ කියලා අපි අධ්‍යයනයක් කරලා බලනවා මෙන්න මේ මූලික විමර්ශනයේ යටතේ ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එක යටතේ. හරිද? එතකොට ඔන්න ඔය දෙක තියෙනවා. තව ප්‍රධාන එක දෙයක් තියෙනවා. මෙන්න මේකෙදි අපි තීරණය කරනවා දැන් සිස්ටම් එකක් දැනට තියෙන කෙනෙක් නම් හරිද? තියෙන කෙනෙක් නම් අපිට තීරණයක් ගන්නවා මේ මූලික විමර්ශනය කරාට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් අයින් කරලා අලුත් සිස්ටම් එකක් මෙතෙන්ට ගේනවද? එහෙම නැත්නම් මේ පරණ සිස්ටම් එකම චුට්ටක් ඩිවලොප් කරගෙන මේක කරගෙන යනවද කියන එක. ඔය ඕක තීරණය කරන්නේ මෙන්න මේ මූලික විමර්ශනයේ යටතේදීමයි. හරිද? එතකොට දැන් සිස්ටම් එකක් මෙච්චර කාලයක් තිබ්බේ නැති කෙනෙක් නම් ඩිවලොප් කරන්න දෙයක් නැහැ නේ. අලුත් සිස්ටම් එකක් දාන්නම වෙනවා. හරිද? සිස්ටම් එකක් තියෙන කෙනෙක් නම් අන්න අපිට තීරණයකට එන්න පුළුවන්. මේක ඩිවලොප් කරගෙන මේ කස්ටමර් කියන දේවල් අපිට කරලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් අයින් කරලා අලුත් සිස්ටම් එකක් මෙතෙන්ට දාන්න වෙනවද කියන තීරණේ උනත් මෙන්න මේ මූලික විමර්ශනයේ යටතේදී තමයි ගන්න. සාමාන්‍ය මේකෙදි කතා කරන මේකෙදි කරන ප්‍රධාන දේවල් තුනක් ගැන කතා කරාම මේ මූලික විමර්ශනයේ යටතේදී ඉස්සල්ලාම කරන්නේ ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගන්න එක. identify the problem. ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා හොයාගන්න එක. ඒ ඇවිල්ලා මේ සිස්ටම් එකක් මෙච්චර කාලයකට තිබ්බේ නැති කෙනෙක්ට සිස්ටම් එකක් තියෙන කෙනෙක් අපිට ආවොත් දැනට තියෙන current system එක ගැන පොඩ්ඩක් මේ තේරුම් ගන්න ඕනේ. understand the current system. ඊට පස්සේ අන්තිම එක විදියට අපි මේතෙන්ට අලුත් සිස්ටම් එකක් දානවද එහෙම නැත්නම් තියෙන සිස්ටම් එක ඩිවලොප් කරගෙන යනවද කියලා ඩිසයිඩ් කරන එකත් මෙන්න මේ මූලික විමර්ශනයේ යටතේදීම කරන දෙයක්. ඊට පස්සේ මේ මූලික විමර්ශනයක් කරගෙන යද්දී අපිට මේ නැත්නම් ඩිවලොපර්ට වාසි ටිකක් තියෙනවා. හරිද? මේ මූලික විමර්ශනයෙන් ඩිවලොපර්ට වාසි තමයි හම්බෙන්නේ. හරිද? හරියට මේ මූලික විමර්ශනයේ සාර්ථක වුණොත් ප්‍රධානම දේ තමයි මේකේ දැන් මේ පරණ සිස්ටම් එකක් තියෙනවා නම් ඒකේ තියෙන මේ ෆේලියර්ස් ටික අඳුර ගන්න පුළුවන් වෙනවනේ. ඒ පරණ සිස්ටම් එක ස්ටඩි කරන එකෙන් නැත්නම් ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එකෙන් අපිට පුළුවන් වෙනවා ඩිවලොපර්ට පුළුවන් වෙනවා මේ පරණ තිබ්බ සිස්ටම් එකේ ෆේලියර්ස් ටික අඳුර ගන්න. ඒක එයා ඩිවලොප් කරද්දී එයා අලුත් සිස්ටම් එකක් ඩිවලොප් කරද්දී ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අර ෆේලියර්ස් ටික නැති කරලා දාන්න. හරිද? ඉතින් ඒක ඩිවලොපර්ගේ පැත්තෙන් මාර වාසියක්. මේ මූලික විමර්ශනය නැත්නම් ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකෙන් එයාට ලැබෙන වාසියක්. ඩිවලොපර්ට ලැබෙන වාසිය. අර ෆේලියර්ස් ඔක්කොම එයා හදන සිස්ටම් එකේ අයින් කරලා දා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකේදී අර බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ මූලික විමර්ශනය හරියට වුණොත් බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් යූසර්ගේ රික්වයර්මන්ට්ස් මොනවද කියන එක ගැන පවා. හරිද? මොකද දැන් සාමාන්‍යයෙන් සෑහෙන දේවල් කතා කරනවානේ. ඇයි මේ සිස්ටම් එක ඕනේ? ඇයි ඔයාලට පරණ සිස්ටම් එකේ මොකද්ද තියෙන අවුල? හැමදේම කතා කරනවානේ. එතකොට අපිට දැනගන්න පුළුවන්, ඒ ඩිවලොපර්ට දැනගන්න පුළුවන් යූසර් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක. යූසර් රික්වයර්මන්ට්ස් ටික පොඩ්ඩක් දාලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඩිවලොපර්ට මේ සිස්ටම් එකක් එයා සිස්ටම් එකක් ඩිවලොප් කරද්දී හරි වැදගත් වෙන දෙයක්. යූසර්ගේ සැටිස්ෆැක්ෂන් එකට මේවා තියෙන ප්‍රධානම දේ යූසර් සැටිස්ෆැක්ෂන් එක තමයි මේ ඒක මත තමයි මේ සිස්ටම් එක යනවද කරනවද එයා බැරි වෙලාවට ඕඩර් එක කැන්සල් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හැමදේම රඳාපවතින්නේ මේ යූසර්ගේ සැටිස්ෆැක්ෂන් එක මත. ඉතින් ඒකට ගොඩක් ඉවහල් වෙනවා මෙන්න මේ මූලික විමර්ශනය කියන එක. මොකද යූසර්ගේ රික්වයර්මන්ට්ස් ටික ගැන දල අයිඩියා එකක් මෙන්න මේ තැනදීම ගන්න පටන් ගද්දිම ගන්න පුළුවන් වෙන එක ඩිවලොපර්ට මාරම වාසියක්. ඊට පස්සේ
මේකෙදි ඩිවලොපර්ට තීරණය කරන්න පුළුවන් මම ෆීසිබිලිටි ස්ටඩි එකකට යනවද නැද්ද කියන එක මම මුලිනුත් කතා කරා. මේකෙදි තමයි ඩිවලොපර් තීරණය ගන්නේ. දැන් ඒ කියන්නේ අලුතෙන්ම සිස්ටම් එකක් ඇඩ් කරනවා නම් කොහොමත් ෆීසිබිලිටි ස්ටඩි එකකට යන්න ඕනේ. හරිද? ඒකෙදි අපි මේ ෆීසිබිලිටි ස්ටඩි එකේදී කතා කරනවා මෙයාට මේ අලුතෙන් සිස්ටම් එකකට යද්දි මෙයාට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවද? හරිද? මේ ටිකට එයාට අවශ්‍ය ආර්ථික ශක්තියක් තියෙනවද? මේවට වියදම් කරගන්න පුළුවන්ද? ඔය ඔක්කොම ගැන කතා කරන්නේ ෆීසිබිලිටි ස්ටඩි එකෙන්. එතකොට අලුත් සිස්ටම් එකක් මේක ඇතුළට ගේනවා නම් කොහොමත් ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්නම ඕනේ. හැබැයි දැන් ඩිවලොපර් තීරණය කරොත් පරණ සිස්ටම් එක ඩිවලොප් කරගෙන යනවා කියලා ඒ වගේම ඩිසිෂන් එකකට එන්න පුළුවන් ඩිවලොපර්ට මේක දැන් අපි පරණ තියෙන එකක්නේ ඩිවලොප් කරගෙන යන්නේ. ඒ නිසා ෆීසිබිලිටි ස්ටඩි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඩිසිෂන් එක ගන්න මෙන්න මේ මූලික විමර්ශනය කිරීම මාරම වැදගත් වෙනවා. මේ ඩිවලොපර්ගේ පැත්තෙන් ගත්තාම ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේක තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා නම් මේ නිකන් මට එක්සැම්පල් එකක් කියන්න පුළුවන්. නිකන් හිතන්න මේ ස්කෝල් එක ඇටෙන්ඩන්ස් මාක් කරන එකක් ගැන නිකන් හිතන්නකෝ. මැනුවලිනේ ඇටෙන්ඩන්ස් මාක් කරන්නේ. ඒ කියන්නේ පන්ති බාර ටීචර් ඇවිල්ලා රෙජිස්ටර් එකක් අරගෙන අත උස්සන්න කියලා ඔන්න මාක් කරගෙන යනවා. මැනුවලිනේ වැඩේ වෙන්නේ. හරිද? ඉතින් ඕකට ප්‍රින්සිපල්ට එනවා අයිඩියා එකක් මේකට ගේන්න ඕනේ මොකක් හරි සිස්ටම් එකක්. හරිද? මට දැන් ඩිවලොපර් කෙනෙක් හම්බෙලා කියනවා ප්‍රින්සිපල් මට මෙන්න මේකට සිස්ටම් එකක් හදලා දෙන්න. හරිද? ඕකේදී ඔන්න දැන් ඩිවලොපර් ඇවිල්ලා ඔන්න එයා දැන් මූලික පරීක්ෂා මේ මූලික විමර්ශනයක් කරන්න යන්නේ. හරිද? මෙතන ඉන්නේ පටන් ගන්න වැඩේ ප්‍රෙලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකෙන් ඉන්නේ පටන් ගන්න. එතකොට ඩිවලොපර් ඇවිල්ලා ඔන්න බලනවා මොනවද මේකේ තියෙන ප්‍රොබ්ලම්ස්. නිකන් හිතන්න ඌ ඉස්කෝලේ ගියේ නැති එකෙක්. හරිද? ඒ කියන්නේ රජයේ පාසලකට ගියපු නැති එකෙක්. මොකද ඒ වෑනේ ගොඩක් වෙලාවට ඔය මැනුවලි රෙජිස්ටර්ස් මාක් කරන්නේ සාමාන්‍ය පන්ති වාර ටීචර් යනවා විනාඩි 10ක් 15ක් ගන්නවා. ඒක සබ්ජෙක්ට් එක පටන් ගන්න කලින් හරි එයාගේ නැත්තම් ඉවර වුණාට පස්සේ හරි විනාඩි 15ක් විතර අරන් මාක් කරන එකට වෙන්නේ සාමාන්‍යයෙන්. හරිද? ඒ වගේ ඒ ගැන දන්නේ නැති එකෙක් නම් ඔන්න ඌ පටන් ගන්නවා වැඩේ ඔන්න මේක ගැන හොයන්න. හරිද? ඩිවලොපර් මේක ගැන හොයන්න පටන් ගන්නවා. හරිද? ඒකේ මූලික විමර්ශනය කරද්දී ඔන්න එයා දැන් ප්‍රොබ්ලම්ස් ටික හොයාගෙන යනවා. ඉතින් මේකේ ප්‍රධානම ප්‍රොබ්ලම් එකක් නේ දැන් ඔය මැනුවලි ඔක මාක් කරද්දී ටයිම් එකක් යන එක. හරිද? එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් පිස්සු කෙලියොත් එහෙම අර මාක් කරන එක පැත්තක තියලා චුට්ටක් බැනලත් ඉන්න එපා. හරිද? පොඩ්ඩක් බැනලත් ඉන්න ඕනේ. ඒ නිසා ටයිම් වේස්ට් වෙන එක මේකේ තියෙන ප්‍රධානම අවුලක්. මැනුවලි රෙජිස්ටර් එක මාක් කරන එක. මම මේ එක්සැම්පල් එක ඇතුලේ යන්නේ. හරිද? ස්කෝල් එක ඇටෙන්ඩන්ස් මාක් කරන එක ක්ලාස් එක. හරිද? ටයිම් වේස්ට් වෙන එක ප්‍රධාන විදියටම ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ එකක් තමයි අපිට හිතන්න පුළුවන් දැන් නිකන් හිතන්නකො 50ක් 60ක් ඉන්න ක්ලාස් එකක් කියලා. ඉතින් අන්තිමට කීයක් ඉන්නවද කියලා අපි අරකින් ඔහොමම හරි දාපු ටික ගණන් කරන්නනේ තියෙන්නේ. හරිද? ඔන්න ඔය ගණන් කරගෙන යද්දි ටීචර් වරදින්න පුළුවන්. මැෂින්ස් නෙමෙයිනේ. වරදින්න පුළුවන්. හරිද? ඒ නිසා ඔන්න කැල්කියුලේෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඉඩ කඩකුත් තියෙනවා මේ මැනුවලි වැඩේ වෙන එකකින්. හරිද? ඊට පස්සේ තව එකක් නිකන් මට මේ හිතෙන දේවල් ටික කියන්නේ. හරි? තව එකක් ආයේ අපිට මොනවා හරි රිපෝට් එකක් ජෙනරේට් කරගන්න ඕනේ කියන්නකෝ. හරිද? එතකොට මේ රිපෝට් එක ජෙනරේට් කරන වැඩේටත් ලේසි වෙන්නේ නැහනේ. මොකද මැනුවලි තමයි ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම තියෙන්නේ. හරිද? රෙජිස්ටර්ස් තියෙනවා. ඒවා පෙරලා බලන්න ඕනේ. එකතු ආපහු ගන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න ටිකක් එනවනේ ඔය මැනුවලි රෙජිස්ටර් එක මාක් කරද්දී. ඉතින් මේවා ගැන සලකලා නිකන් අපිට හිතෙනවා මේ අපි මේක මේ ප්‍රශ්න නිසා අපි මෙතෙන් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් ගියමු. හරිද? ක්ලාස් එකට එද්දි ඇඟිල්ල තිබ්බා ආවා. එතකොට අර ඔක්කොම ටික විසඳෙනව නේද? හරිද? එතෙන්දි තමයි අපිට ඔන්න සිස්ටම් එකක් මේකට ගේන්න පුළුවන් නැත්නම් ගේන්න ඕනි කියන අයිඩියා එක එන්නේ. හරිද? ඇයි දැන් අර ටයිම් වේස්ට් වෙන එක නැති වෙනවා. ආයි අමතර වෙලාවක් ගන්න ඕනේ නැහනේ. ළමයා එනකොට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකට තියලා එන්න තියෙන්නේ. ඇඟිල්ල තියලා එන්න තියෙන්නේ. එතකොට ඔන්න ඇටෙන්ඩන්ස් එක මාක් වෙනවා. එතකොට කැල්කියුලේෂන්ස් වරදින්නේ නැහැ. ඔටෝ ඒ දවස ගත්තාම ඒ දවසේ ෆින්ගර් එක මේ ටච් කරලා තියෙන කට්ටියව අන්න කෙලින්ම අපිට ගන්න පුළුවන් කැල්කියුලේෂන් එකක් කවුන්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ කවුන්ට් කරන එක වරදින්නේ නැහැ. මොකද මැෂින් එකක් නේ. මැෂින් එකේ ඇකියුරසි එක ගැන ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ මිනිස්සුත් එක්ක ගත්තාම.
එතකොට ඒ ප්‍රශ්නෙත් හරි කවුන්ට් කරන එකත් හරි කැල්කියුලේෂන්ස් හරියට වෙනවා. අපිට මොනවා හරි ජෙනරේට් කරගන්න ඕන නම් මොනවා හරි රිපෝට් එකක් ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ නේ. අපිට මේ කම්පියුටර් බේස් වැඩක් නිසා කම්පියුටර් බේස් සිස්ටම් එකක් එන නිසා මේකෙන් ඒ රිපෝට් ජෙනරේෂන් ප්‍රශ්නේ ගාන්ට කරගන්න පුළුවන්. ඉතින් මැනුවලි අර දඟලන්න දෙයක් නැහැ. රෙජිස්ටර්ස් පෙරලා දඟලන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට දැන් මේ වගේ ඩිසිෂන්ස් වලට එන්න හරිද? ඩිසිෂන්ස් වලට එන්න උදව් වෙන්නේ මෙන්න මේ කියන මූලික විමර්ශනය ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එක. ඉතින් මේක මේ සිස්ටම් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ ප්‍රධාන අංගයක්. පළවෙනි ස්ටෙප් එක තමයි ඒකේ තියෙන සිස්ටම් එක ප්ලෑන් කරන එක. ඒක කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මූලික විමර්ශනය, අනිත් එක තමයි ශක්්‍යතා අධ්‍යයනය. ඒකේ මූලික විමර්ශනය යටතේ මෙන්න මේ ටික වෙනවා. මම අර කිව්ව ප්‍රධාන දේ තමයි මේක කරන එකේ ප්‍රධානම දේ තමයි අපිට ශක්්‍යතා අධ්‍යයනයක් ඕනේද නැද්ද කියන එක පවා තීරණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ ඔන්න මූලික විමර්ශනය යටතේ කතා කරන්න තියෙන සියලුම ටික මම මේකෙන් කතා කරලා දුන්නා. හරිද? ඉතින් මේ ටික හොඳට දැන් මේක මේ IS පාඩම කියන්නේ පොඩ්ඩක් අර තියරි බේස් එකක් නේ. හරිද? මේවා කතා වගේ මතක තියාගන්න ඕනේ. හරිද? මේක පට්ට වටිනා මොකද මේකෙන් ලකුණු සාමාන්‍ය 8ක් 9ක් අරගෙන පාඩමක් නෙමේ. හරිද? ඒ නිසා මේකේ තියෙන තියරි ටික කටපාඩම් කරගත්තත් කමන්නේ කොහොමත් කටපාඩම් තියෙන්නත් ඕනේ. හරිද? මේ තියරි ලොට් එක කටපාඩම් තියෙන්නත් ඕනේ. කොහොමද මේවා කරන්නේ? මොනවද මේවා තියෙන ස්ටෙප්ස්? මේ ස්ටෙප් එකේ මොනවද අපි සලකන්නේ? මොනවද බලන්නේ? හරිද? අන්න ඒ ටික අනිවාර්යෙන් කටපාඩම් තිබිය යුතුයි. ඒ නිසා මේ සම්බන්ධව මේ මම කියන කතාව ඒ විදිහටම දෙපාරක් තුන් පාරක් අහලා හරි කමන්නේ මේක පාඩම් කරගන්න ඕනේ දෙයක්. හරිද? ඔන්න මූලික විමර්ශනය ගැන කතා කරන්න තියෙන දේවල් ටික ඔන්න ඔය ටික තමයි. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේකේ ඊළඟ ටික. ශක්්‍යතා අධ්‍යයනය ගැන. එහෙම නැත්නම් feasibility study එක ගැන. ඉතින් මේ feasibility study එක කියලා කියන්නේ දැන් අපි මූලික විමර්ශනයේදී තීරණයකට එනවා ඩිසිෂන් එකකට එනවා අපි මේ පරණ සිස්ටම් එක ඩිවලොප් කරනවද නැත්නම් මේ වෙනුවට අලුත් සිස්ටම් එකක්ම මේකට ඇප්ලයි කරනවද කියන ඩිසිෂන් එක ගන්නවනේ. ඒක ගන්න මේ ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකේදීනේ. ඉතින් මේ ශක්්‍යතා අධ්‍යයනයේදී එහෙම නැත්නම් feasibility study එකේදී තමයි අපි තීරණය කරන්නේ. නැත්නම් අපි ඩිසිෂන් එකකට එනවා මේ feasibility study එකේදී මේ අර ගත්ත ඩිසිෂන් එක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද කියන එක ගැන. හරිද? ඒක තීරණය කරන්න මෙන්න මේ ශක්්‍යතා අධ්‍යයනය කියන ස්ටෙප් එකේදී. හරිද? ඉතින් ඔය වැඩේ කරන්න මේක කරන විදි 6ක් තියෙනවා. හරිද? සාමාන්‍ය මම මේ ටියුට් එකේ දාලා තියෙන්නේ 4යි. ඉකොනොමික් feasibility එක තියෙනවා, institutional feasibility තියෙනවා, technical, operational ඔන්න ඔය වගේ feasibility 6ක් තියෙනවා. අපි සාමාන්‍ය මූලිකව සලකන 6ක් තියෙනවා. ඔන්න ඔය 6ම ඇක්සෙප්ට් වෙනවා නම් නැත්නම් ඔය 6ම සක්සස් වෙනවා නම් තමයි අපි මේ feasibility study එක සක්සස් වුණා කියලා සලකන්නේ. අයි ප්‍රධාන වශයෙන් සලකන 4 මන් ටියුට් එකේ දාලා දිනවා. තව දෙකක් තියෙනවා. හරිද? legal feasibility කියලා එකක් තියෙනවා. ඒ වගේම මේ schedule feasibility. එහෙම නැත්නම් ඒකටම කියනවා time feasibility කියලා. ඉතින් ඔන්න ඔය 6ම පොඩ්ඩක් check කරලා බලනවා. ඔය 6ම සක්සස් වෙනවා නම් අපි සලකනවා feasibility study එක okay. අපිට මේක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක්. අපි අර ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකෙන් නැත්නම් මූලික විමර්ශනයෙන් ගත්ත ඩිසිෂන් එක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් කියලා සලකන්නේ මෙන්න මේ 6ම සක්සස් වුණොත් තමයි. හරිද? ඉතින් මෙන්න මේක ගැන තමයි අපිට දැන් ඊළඟට කතා කරන්න දෙන්නේ feasibility study එක ගැන. ඒකේ economic feasibility එක. හරිද? අපි මේ ගැන කතා කරමු මුලින්ම. economic feasibility එක ගැන කතා කරද්දී මේක සාමාන්‍ය මේ economic feasibility එකේදී ප්‍රධාන වශයෙන්ම සලකන දේ තමයි අපි වියදම් කරනවානේ යම්කිසි ගාණක් වියදම් කරනවානේ cost එකක්. අපි cost එකක් දරනවානේ. මෙන්න මේ දරන cost එකට සාපේක්ෂව අපිට benefits හම්බෙනවද කියලා. හරිද? අන්න ඒක බලන්නේ මෙන්න මේ ආර්ථික ශක්්‍යතාවය එහෙම නැත්නම් economic feasibility එක යටතේ. දැන් මේ economic කියන එකත් එක්කම සල්ලි ගෑවෙනවනේ මුදල් ගෑවෙනවනේ. ඉතින් මේකෙදි මම ඔය කියන පොඩි දේවල් වලින් මතක තියාගන්න try කරන්න. හරිද? මේ economic කිව්ව ගමන් මෙතෙන්දි cost එකක් තමයි ගෑවෙන්නේ. හරිද? අපි වියදම් කරන cost එකට සාපේක්ෂව අපිට benefits හම්බෙනවද කියලා check කරන එක තමයි මේ economic feasibility එකේදී කරන්නේ. දැන් මොනවද අපිට මේ වැඩේදී යන cost?
ඩිවලොපර්ට කොස්ට් එකක් දෙන්න වෙනවා. දැන් මේ සිස්ටම් එක හදන කෙනාට කොස්ට් එකක් දෙන්න වෙනවානේ. අන්නේ කොස්ට් එක දරන්න පුළුවන්ද කියලා මේක ඇතුළේදී චෙක් කරනවා. හරිද? මේ කොස්ට් එකයි කොස්ට් වර්සස් බෙනිෆිට්ස් ගැන තමයි මේකදී ප්‍රධාන වශයෙන්ම ફોකස් කරන්නේ. හරිද? එතකොට ඩිවලොපින් කොස්ට් එකක් යනවා. ඊට පස්සේ අලුතෙන් සිස්ටම් එකක් ගන්නවා නම් ඒකේ හાર્ඩ්වෙයාර්ස් වලට ඊට පස්සේ සොෆ්ට්වෙයාර්ස් වලට යම් කිසි කොස්ට් එකක් යනවා. ඊට පස්සේ බැරි වෙලාවත් මේක ඉස්සරහදී මේන්ටේනන්ස් ආවොත් අන්න එතෙන්ට කොස්ට් එකක් යනවා. ආයේ මේ අලුතෙන් ටෙක්නොලොජි එකක්ෙන් පාවිච්චි කරනවා නම් ඒකේ ඉන්න එම්ප්ලොයිස්ලව ට්‍රේන් කරන්න ඕනේ. අන්න එතෙන්ට කොස්ට් එකක් යනවා. ඉතින් මෙන්න මේ කොස්ට් එක මේකට යන මේ සිස්ටම් එක හදන්න යන සහ සිස්ටම් එකේ අනාගතයේදී එන්න පුළුවන් දේවල් ගැන කොස්ට් එකක් අපි තීරණය කරලා බලනවා මේකෙන් එන බෙනිෆිට්ස් ඊට වඩා වැඩිද අඩුයිද කියලා. හරිද? ඕක තමයි ඉකොනොමික් ෆීසිබිලිටි එකේදී චෙක් කරන්නේ. හරිද? අපි වියදම් කරන කොස්ට් එකට වඩා බෙනිෆිට්ස් වැඩි නම් අන්න අපි ඉකොනොමික් ෆීසිබිලිටි එක ඇක්සෙප්ට් කරනවා. ඒක අවුලක් නැහැ කියලා තීරණය කරනවා. බැරි වෙලාවත් අපි ලොකු කොස්ට් එකක් වියදම් කරලා එච්චර බෙනිෆිට්ස් හම්බෙන්නේ නැත්නම් අපිට අන්න වැඩේ කැන්සල් කරලා දානවා. ඒ කියන්නේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් නවතින්න උනත් ඉඩ තියෙනවා. මෙන්න මේ එක ස්ටෙප් එකක් හරියට උන්නේ නැත්නම් සක්සස් උනේ නැත්නම්. ඉතින් ඉකොනොමික් ෆීසිබිලිටි එකේදී මතක තියාගන්න කොස්ට් වර්සස් බෙනිෆිට්ස් තමයි මේකෙදි අනිවාර්යයෙන්ම බලන්නේ. අපි වියදම් කරන කොස්ට් එකට හරියන්න ප්‍රතිලාභ හම්බෙනවද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ වැඩේදී. හරිද? එතකොට මේ ඉකොනොමික් ෆීසිබිලිටි එකත් එක්ක යද්දී මේත් එක්කම ඊළඟට අපි චෙක් කරනවා ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි. හරිද? අපි කියනවා ආයතනික ශක්්‍යතාව කියලා. ඉතින් මේ ආයතනික ශක්්‍යතාව කියලා කියන්නේ මේක බලන්නේ ආයතනයේ පැත්තෙන්. හරිද? ආයතනයේ පැත්තෙන් කොයිතරම් මේ කියන ඕගනයිසේෂන් එක මේ සිස්ටම් එකට කොච්චර සපෝට් කරනවද කියන එක තමයි මේ ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එකෙන් බලන්නේ. ආයතනික ශක්්‍යතාවයෙන් බලන්නේ. ආයතනය කොච්චර සපෝට් කරනවද මේ සිස්ටම් එක සක්සස් වෙන්න. හරිද? ඒ කියන්නේ ඒක මැනේජ්මන්ට් පැත්තෙන් වෙන්න පුළුවන්. මැනේජ්මන්ට් සපෝට් එකක් එන වැඩක් වෙන්න පුළුවන්. කොච්චර මැනේජ්මන්ට් එක මේකේ තියෙන මැනේජ්මන්ට් එක කොච්චර සපෝට් කරනවද කියලා ඉස්සෙල්ලාම චෙක් කරනවා. හරිද? මොකද මේක මැනේජ්මන්ට් එකේ සපෝට් එක අනිවාර්යෙන් ඕනේ මේ සිස්ටම් එකක් යන්න නම්. ඒ වගේම තමයි මේ දැන් ඕනම ඕගනයිසේෂන් එකක ප්‍රධාන ගෝල් එකක් තියෙනවානේ. මෙන්න මේ ගෝල් එකට සිස්ටම් එකෙන් අවුලක් වෙන්නේ නැද්ද? අන්න ඒක චෙක් කරන්නේ මෙන්න මේ ආයතනික ශක්්‍යතාව යටතේම තමයි. ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එකෙන්ම තමයි. හරිද? දැන් මොනවා හරි කොමන් ගෝල් එකකට යන්නේ ඕනම ලාභ ලබන ආයතනයක් යන්නේ ගෝල් එකක් වෙනුයි. ඒකට මොනවා හරි අවුලක් වෙනවා නම් ඒකට සිස්ටම් එකක් දාලා හරියන්නේ නැහැනේ. ඒ නිසා ඔය ඕක ගැන චෙක් කරනවා ප්‍රධාන වශයෙන්ම මේ ආයතනික ශක්්‍යතාව යටතේ. ඊට පස්සේ ආයෙ චෙක් කරන දෙයක් තමයි මේ අවශ්‍ය කරන රිසෝසස් මෙන්න මේකේ තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් ඔය හියුමන් රිසෝසස් වගේ. ඒ කියන්නේ මේ සිස්ටම් එක ඇප්ලයි කරාට පස්සේ ඒ වෙනුවෙන් අපිට කවුරු හරි එම්ප්ලොයිස්ලා මේ වැඩේ ඇතුළට ගන්න ඕනේද? අන්න ඒ වගේ දේවල් උනත් චෙක් කරන්නේ මෙන්න මේ කියන ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එක යටතේම තමයි. ආයතනික ශක්්‍යතාව යටතේම තමයි. මේක ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ. ආයතනය පැත්තෙන් කොහොමද සිස්ටම් එකට සපෝට් කරන්න කියන දේවල් ඔක්කොම චෙක් කරන්නේ. නැත්තම් ඒ ගැන බලන්නේ මෙන්න මේ ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එක යටතේ තමයි. හරිද? එතකොට දැන් සාමාන්‍ය මේ ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එක නිකන් මට මතක් වෙන එක්සැම්පල් එකක්. හරිද? මේක මේ හරියන්නේ නැතිම තැනක් තමයි අලුතෙන් මේ අපේ තියෙන ලංකාව ඇතුලේ තියෙන මේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් විදිහට ගත්තොත්. හරිද? ඒ කියන්නේ ඉස්කෝලේකට අලුත් සිස්ටම් එකක් දාන්න යන වෙලාවකදී අනිවාර්යෙන් හරියන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ තමයි මේ ආයතනික ශක්්‍යතාව කියන එක. ප්‍රධානම දේ තමයි මැනේජ්මන්ට් එකකින් සපෝට් එකක් එන්නේ. මොකද ඉස්කෝලවල කට්ටිය ඔය ටෙක්නිකල් පැත්ත ගැන එච්චර මේවා එකක් නැහැනේ. හරිද? ඒ නිසා ඒක ඔය මැනේජ්මන්ට් එකකින් සපෝට් එක එන්නෙම නැහැ. හරිද? කෙලින්ම දැන් අදටත් පරණ සිස්ටම්ස් ඉස්කෝලවල තියෙන හේතුව මෙන්න මේ ඒකෙදි අවුල් යන්නේම මෙන්න මේ ආයතනික ශක්්‍යතාව. ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එක තමයි නැති වෙලාම යන්නේ. හරිද? ඉතින් ඕක මට නිකන් මතක් වුණ දෙයක්. හරිද? එතකොට මේ ඒක හරියන්නේම නැති තමයි ලංකාවේ තියෙන ස්කූල් සිස්ටම්ස්. හරි. ඒක මේකට අදාළ නැහැ. ඒක මම නිකන් කිව්වේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ටෙක්නිකල් ෆීසිබිලිටි එක ගැන. ඉතින් මේ ටෙක්නිකල් ෆීසිබිලිටි එකේදී ප්‍රධාන වශයෙන්ම අපි චෙක් කරන්නේ ටෙක්නොලොජි එකයි
සහ මේ ටෙක්නිකල් ස්කිල් එකයි. හරිද? ඒ කියන්නේ මොන වගේ ටෙක්නොලොජිස්ද පාවිච්චි කරන්න කියලා මේක බලනවා. ඒ ටෙක්නොලොජිස් කොහොමද මේකට ඇඩප්ට් කරගන්න පුළුවන් කියලා බලනවා. ඔන්න ඔය ටෙක්නොලොජි එක ගැන ප්‍රධාන වශයෙන්ම බලන්නේ මේ ටෙක්නිකල් ෆීසිබිලිටි එකේදී. ඒ වගේම තමයි ටෙක්නිකල් ස්කිල්ස්. ඒක ආයතනයේ ඇතුලේ ඉන්න කට්ටියක වෙන්න පුළුවන්, නැත්නම් ඒක ඩිවලොපින් සයිඩ් එකේ වුණත් වෙන්න පුළුවන්. හරිද? ඩිවලොපින් සයිඩ් එකේදී මේ ඒ ඉන්න කට්ටියට මේ කියන ෆන්ක්ෂන්ස් ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ස්කිල් එක බලන්න මෙන්න මේ තාක්ෂණික ශක්්‍යතාව පාවිච්චි කරනවා. හරිද? මේකෙදි මතක තියාගන්න ප්‍රධානම දේ තමයි ටෙක්නොලොජි එකයි ටෙක්නිකල් ස්කිල්ස් ගැන. හරිද? ඒක ආයතනය තුල වෙන්න පුළුවන්, එළිය වෙන්න පුළුවන්. කොහොමත් ස්කිල්ස් ගැන බලන්න මේ ටෙක්නිකල් ෆීසිබිලිටි එක ඇතුළේදීම තමයි. හරිද? එතකොට ඕන කරන හાર્ඩ්වෙයාර්ස් අවైලබල්ද කියලා චෙක් කරනවා. ඊට පස්සේ software tools මොනවා හරි දැන් මේ සිස්ටම් එක කරගෙන යද්දි software ඕන වෙනවනේ. ඒ ඕන කරන software තියෙද කියලා බලන්න මෙන්න මේකෙදි. ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ මේ එළිය හෝ ඇතුළේ ඉන්න කට්ටියගේ ස්කිල්ස් ගැන චෙක් කරන්නේ මෙන්න මේ ටෙක්නිකල් ෆීසිබිලිටි එක යටතේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ටෙක්නොලොජි එක තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ වැඩේට. ඒ කියන්නේ දැන් අපිට ෆයිබර් ලයින් එකක් මේ සිස්ටම් එක කරගෙන යද්දී ෆයිබර් ලයින් එකක් අනිවාර්යෙන් ඕන නම් ෆයිබර් ලයින් එක නැත්නම් මේ සිස්ටම් එක අපිට කරගෙන යන්න බෑනේ. හරිද? අනිවාර්යෙන් ෆයිබර් ලයින් එකක් ඕන නම් නැත්නම් ස්පීඩ් එක ඕන නම් හරිද? අනිවාර්යෙන් එතෙන්ට තියෙන්න ඕන දෙයක් තමයි ෆයිබර් ලයින් එක. ෆයිබර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. ඉතින් ඒක නැත්නම් ඔන්න ෆේල් වෙන දෙයක් තමයි මෙන්න මේ ටෙක්නිකල් ෆීසිබිලිටි එක. එතකොට වැඩේ සම්පූර්ණයෙන් නවතිනවා. සිස්ටම් එක උනත් මේවා එකක් හරි ෆේල් වුණොත් සිස්ටම් එක නවතින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඊළඟට කතා කරන්න තියෙනවා මෙහෙයුම් ශක්්‍යතාව ඔපරේෂනල් ෆීසිබිලිටි එක ගැන. ඉතින් මේකෙදි අනිවාර්යෙන් සලකන්නේ මේ දැන් අපි ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි එක තියෙනවානේ ආයතනික ශක්්‍යතාවය. ඒකෙදි සැලකුවේ මේ සිස්ටම් එක මේ සිස්ටම් එකට කොහොම ආයතනයේ සපෝට් කරයිද කියන එක. මෙහෙයුම් ශක්්‍යතාවයේදී බලන්නේ නැත්නම් ඔපරේෂනල් ෆීසිබිලිටි එකේදී බලන්නේ මේක ඇප්ලයි කරාට පස්සේ මේ සිස්ටම් එක ඇප්ලයි කරාට පස්සේ යූසර් කෙනෙක් නැත්නම් මේක පාවිච්චි කරන කෙනෙක් කොහොම මේ සිස්ටම් එකට ඇඩප්ට් වෙයිද කියන එක බලන්නේ මෙන්න මේ ඔපරේෂනල් ෆීසිබිලිටි එකේදී. ඒකතොර මේකෙදි ප්‍රධාන වශයෙන්ම ફોකස් කරන්නේ යූසර්. හරිද? යූසර් කොහොම ඇඩප්ට් වෙයිද මේ වැඩේට. එතකොට දැන් ප්‍රධානම දේ තමයි යූසර්ට මේ සිස්ටම් එක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. අර කලින් තිබ්බ සිස්ටම් එකට වඩා ලේසි නම් මේ වැඩේ ඇක්සෙප්ට් වෙලා යනවා. හරිද? යූසර් ඕනේ කරන්නේත් ඒකනේ. ඒ කියන්නේ දැන් කලින් තිබ්බ සිස්ටම් එකේ කොහේ හරි පේ කරන්න තියෙන තැනක් නිකන් ඉන්නවා. පේ මේ කොහේ හරි අපි කියනවා මොනවා හරි දෙයකට සල්ලි ගෙවන්න තියෙන තැනක් තියෙන්නේ හෝම් පේජ් එකේ නෙමෙයි. අලුත් සිස්ටම් එකේදී ඒක හෝම් පේජ් එකට දාලා තියෙනවා. යූසර්ට ලේසියිනේ වැඩේ. අන්න මේක ඔපරේෂනල් ෆීසිබිලිටි එකක් විදිහට සක්සස් වෙනවා. easy to use කියන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම බලන්නේ. හැබැයි මේකේ බලන්නේ යූසර්ගේ පැත්ත. හරිද? ආයතනික ශක්්‍යතාවයේදී තමයි ආයතනය ඩිපෙන්ඩ් වෙලා මේ වැඩේට කොච්චර සපෝට් කරනවද කියලා බලන්නේ. මේකෙදි යූසර්ව තමයි ફોකස් වෙන්නේ වැඩිපුරම. හරිද? ඉතින් මෙන්න මේ හතර තමයි අපි සාමාන්‍යයෙන් මේ ප්‍රධාන හතර විදිහට ගන්නෙ. හැබැයි තව දෙකක් තියෙනවා. මේත් එක්කම යන අනිවාර්යෙන් මේ දෙකත් සාමාන්‍යයෙන් අපි බලනවා, චෙක් කරලා බලනවා. ඒ හයම ඇක්සෙප්ට් වෙනවා නම් තමයි අපි කියන්නේ මේ feasibility study එක හරි කියලා. ඊළඟ එක තමයි legal feasibility කියලා කියන්නේ. හරිද? legal feasibility කියන්නේ ඔය දැන් අපි software වගේ දේවල් ගත්තට පස්සේ ඒ software වලට copyrights වදින්න තියෙන ඉඩ කඩක් තියෙනවනේ. ඔන්න ඔය copyrights වදිනවද නැත්නම් copyrights වදින්නේ නැති software ගැන සලකන එක. අන්න ඒක අයිති වෙන්නේ ඔය legal feasibility කියන එකට. ඊට පස්සේ අපේ ඔය තියෙන සිස්ටම් එකේ තියෙන data හරිද? විශේෂයෙන් personal details එළියට යනවද නැද්ද කියන එක තහවුරු කරගන්නේ මෙන්න මේ legal feasibility එක යටතේ. හරිද? ඔය දැන් අපේ සිස්ටම් එකක් ඇතුලේ තියෙන data එළියට ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්නේ. අන්න ඒක අනිවාර්යයෙන්ම බලනවා මෙන්න මේ අලුත් සිස්ටම් එක ඇප්ලයි කරාට පස්සේ ඔය data වල තියෙන security එක අනිවාර්යයෙන්ම සලකනවා මේකෙදි. ඒක අයිති වෙන්නේ ඔය legal feasibility එක යටතටම තමයි. ඊළඟට දැන් ඔය organizations වල තියෙනවානේ rules and regulations. ඕවා ගැන බලන්නේ. ඕවා අයිති වෙන්නේ. අන්න ඒ දේවල් අලුත් සිස්ටම් එකකින් අන්න ඒ rules and regulation follow කරනවද? ඒවට හානියක් වෙනවද නැද්ද කියන එක check කරන්නේ ඔය legal feasibility කියන එක යටතේම තමයි. හරිද? එතකොට legal feasibility එක යටතේ ඔන්න ඔය ටික check කරනවා. ඊට පස්සේ අන්තිමට තියෙන එක තමයි අපි කියනවා ඒක
ෂෙඩියුල් ෆීසිබිලිටි එහෙම නැත්නම් ඒකටම කියන නමක් තමයි ටයිම් ෆීසිබිලිටි කියන්නේ. මේකෙදි සලකන්නෙම කෙලිම ඩෙඩ්ලයින්ස් ගැන. ඒ කියන්නේ ඩිවෙලොපර්ට මේ හරි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ මේ වැඩේ ඉවර කරලා දෙන්න පුළුවන්ද කියන එක තමයි මේන්ලි ඕකෙදි ෆෝකස් කරන්නේ. ඩෙඩ්ලයින් එකක් ඇතුලේ මේ සිස්ටම් එක ඉවර කරලා කස්ටමර්ට දෙන්න පුළුවන්ද කියන එක. හරිද? අවైలබල් ඩිවෙලොපර්ස්ලා ඉන්නවද මේ වැඩේ කරන්න? අන්න ඒ වගේ දේවල් චෙක් කරන්නේ මෙන්න මේකෙන ටයිම් ෆීසිබිලිටි එක එහෙම නැත්නම් ෂෙඩියුල් ෆීසිබිලිටි එක යටතේ. අපි කියනවා ඒකට කාල ශක්්‍යතාව. අපි අර කලින් එකට ලීගල් ෆීසිබිලිටි කියලා කියන්නේ නීතිමය ශක්්‍යතාව කියන එක. හරිද? සිංහලෙන් කතා කරනවා නම්. හරි. ඉතින් මෙන්න මේක තමයි මේ සිස්ටම් ප්ලෑනින් යටතේ කතා කරන්න තියෙන දේවල් ටික. අපි ලොකු දේවල් ලොකු වෙලාවක් කරන් කතා කරා පළවෙනි ස්ටෙප් එක. ඉතින් මේ වගේ ස්ටෙප්ස් තව 6ක් තියෙනවා කතා කරන්න. ඉතින් මේක ඇතුලේ මේ ඔයාට මං කියවනේ මේක පුළුල්ල කතා කරන්න තියෙන දෙයක් සහ මේක ගැන හොඳ සැලකිල්ලෙන් කතා කරන්න තියෙන දෙයක්. ඒ නිසා මේකට ටයිම් එකක් ගියාට ප්‍රශ්නයක් නැහැ. මේක ගොඩක් ඔයාලා මේ කතාවක් වගේ මම හැම වෙලෙම කියනවා මේ තියරිස් ඔක්කොම කතාවක් වගේ පාඩම් කරගන්න මේවා තියෙන දේවල් ටික. අහපව බලලා හරි කමක් නැහැ. ඉතින් මේකේ කතා කරන්න සිස්ටම් ප්ලෑනින් යටතේ කතා කරන්න තියෙන ප්‍රධානම දෙක preliminary investigation and feasibility study කියන දෙකම කතා කරලා ඉවර කළා. මූලික විමර්ශනය සහ ශක්්‍යතා අධ්‍යයනය කියලා. ශක්්‍යතා අධ්‍යයනය යටතේ ප්‍රධාන සලකන සාධක 6ක් තිබ්බ. ඔය 6ම සක්සස් වුණොත් තමයි feasibility study එක ඕකේ වෙන්නේ. මේක මේ සම්පූර්ණ මේ සෙට් එකම දැන් කතා කරපු ඔක්කොම සක්සස් වුණොත් තමයි අපේ ඊළඟ ස්ටෙප් එකට යන්නේ. සිස්ටම් ප්ලෑනින් වලින් ඊළඟ ස්ටෙප් එකට මේක ගෙනියන්නේ. හරිද? ඉතින් ඔන්න සිස්ටම් ප්ලෑනින් ගැන සියල්ල කතා කරලා ඉවරයි. අපි යන් අපේ ඊළඟ ස්ටෙප් එකට. අපිට කතා කරන්න තියෙනවා මේකෙදි ඔන්න පද්ධති විශ්ලේෂණය ගැන. සිස්ටම් ඇනලයිස් කරන එක ගැන. හරි. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. සිස්ටම් ඇනලිසිස් පද්ධති විශ්ලේෂණය. ඉතින් මෙන්න මේ ස්ටෙප් එකේදී අපි කරනවා user needs ටික හොයාගන්න එක. නැත්නම් user ගේ requirements ටික gather කරගන්න මෙන්න මේ ස්ටෙප් එකේදී. මේකෙදි තමයි හරිද මෙන්න මේ user ගේ requirements gather කරගන්න එක අපි කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි user ගෙන් requirements අපිට ගන්න පුළුවන්. user මොනවද බලාපොරොත්තු වෙන දේවල් කියලා සහ නැත්තම් සිස්ටම් එකේ අනිවාර්යෙන්ම මෙන්න මේ දේවල් ඇතුළත් විය යුතුයි කියලා user ගෙන් අහගන්නේ මෙන්න මේ ස්ටෙප් එකේදී. මේ වැඩේ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි functional requirements gather කරගන්නවා අපි කියනවා. අනිත් එක තමයි non functional requirements ටික gather කරගන්න එක. හරිද? කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ටික එකතු කරගන්න එක තමයි මේ ස්ටෙප් එකේදී කරන්නේ. හරිද? එතකොට අපි බලමු කාර්යබද්ධ අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. functional requirements. මේ functional requirements කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා සිස්ටම් එකක් ඇතුලේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ දේවල්. හරිද? අනිවාර්යෙන්ම සිස්ටම් එක ඇතුලේ මෙන්න මේ දේ තියෙන්නම ඕනේ. අන්න ඒවට තමයි අපි මේ කාර්යබද්ධ අවශ්‍යතා එහෙම නැත්නම් functional requirements කියලා කියන්නේ. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම ફોකස් කරන දේ තමයි සිස්ටම් එකට එන ඉන්පුට්ස් මොනවද? සිස්ටම් එක ඇතුලේ වෙන process ටික මොනවද? සහ සිස්ටම් එකෙන් එළියට දෙන අවුට්පුට්ස් මොනවද? ඔන්න ඔය ඉන්පුට් process output ගැන සලකන්නේ මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතා යටතේ. පද්ධති විශ්ලේෂණය කියන SDLC ස්ටෙප් එකේ කාර්යබද්ධ අවශ්‍යතා යටතේ තමයි ඉන්පුට් process output ගැන අපි සලකලා බලන්නේ. හරිද? එතකොට මේකෙදි දැන් මම කියවනේ මේක මතක තියාගන්න තියෙන දේ තමයි කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියලා කියන්නේ අනිවාර්යෙන් සිස්ටම් එක ඇතුලේ තියෙන්න ඕන දේවල් මොනවද? නැත්තම් අනිවාර්යෙන් සිස්ටම් එකට එන ඉන්පුට්ස් මොනවද? සිස්ටම් එක ඇතුලේ වෙන process එක මොකක්ද? සිස්ටම් එකෙන් එළියට දෙන outputs මොනවද කියලා බලන එක. එතකොට අනිවාර්යෙන් දැන් මේක සිස්ටම් එකෙන් සිස්ටම් එකට වෙනස් වෙනවා. නිකන් හිතන්න මම එක්සැම්පල් එකක් විදිහට ගන්නවා ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. හරිද? එතකොට ඔය ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකට අදාළ කාර්යබද්ධ අවශ්‍යතා ටික functional requirements ටික. එහෙම නැත්නම් ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තාම අනිවාර්යෙන් ඒක ඇතුලේ තියෙන්න ඕන දේවල් ටික මොනවද කියලා බලමුකෝ. හරිද? අනිවාර්යෙන් දැන් ඕනම වෙබ්සයිට් එකක් දැන් ඕනම සිස්ටම් එකක් ගත්තාම ඒකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් නේ login සහ log out කියන්නේ. එතකොට ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වුණත් මේ එක්සැම්පල් එක ගත්තත් අනිවාර්යෙන් ඒකට log වෙන්න තැනක් සහ log out වෙන්න තැනක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.
ඒක අන්න ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් වෙනවා. හරිද? ඒක ඕනම ඒක කොමන් විදිහට ගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක්. හරිද? ලොගින් එකක් සහ ලොග් අවුට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ සයිට් එකක් ගත්තාට පස්සේ. හරිද? එතකොට අන්න ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක්. ඊට පස්සේ දැන් ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක වගේ නම් ටීචර්ස්ලට ලොග් වුණාට පස්සේ පුළුවන් වෙන්න ඕනේ ඒ ළමයින්ගේ එක්සෑම්ස් වල නැත්නම් ස්ටුඩන්ට් ලට ඒ ස්ටුඩන්ට් ලගේ එක්සෑම්ස් වල මාක්ස් එන්ටර් කරන්න. හරිද? ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මාක්ස් එන්ටර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ටීචර් හෝ වේවා, ඇඩ්මින් එකෙන් හෝ වේවා. හරිද? ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඇතුලේ තියෙන ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් විදිහට ඒක ගන්න පුළුවන්. හරිද? ස්ටුඩන්ට්ස් ලගේ මාක්ස් එක්සෑම් වලට අදාළ මාක්ස් එන්ටර් කරන්න තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඇඩ්මින් එකට පුළුවන් වෙන්න ඕනේ ස්ටුඩන්ට් ඩීටේල්ස් ටික මේ සිස්ටම් එක through එන්ටර් කරන්න. හරිද? මොකද ස්ටුඩන්ට්ස් ලගේ ඩීටේල්ස් ටික මේක ඇතුලේ තියෙන්න මේපෑ. අන්න ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස්. ඊට පස්සේ අපි හිතමු නිකන් පන්ති ඉන්න ඔක්කොම ළමයින්ගේ විෂය හා සම්බන්ධ ලකුණු රිපෝට් එකක් ජෙනරේට් කරගන්න අන්න ෆන්ක්ෂන් එකක් තියෙන්න ඕනේ. අන්න ඒකත් ගන්න පුළුවන් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් විදියට. හරිද? ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් හොයන්න සර්ච් ඔප්ෂන් එකක්. හරිද? සර්ච් බාර් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකේම ස්ටුඩන්ට්ස්ලා ගත්තට පස්සේ සෑහෙන ගොඩක් ඉන්නවනේ. ඉතින් එකින් එක අපිට බලන්න බෑනේ. අනිවාර්යෙන් සර්ච් ඔප්ෂන් එකක් කියන එක ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් වෙනවා මේවා ඇතුලේ. හරිද? අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ දේවල්. තව ආයෙ ගන්න පුළුවන් මොනවා හරි රිපෝට් එකක් print කරගන්න අන්න ඒ වගේ ෆන්ක්ෂන් එකක්. හරිද? අන්න ඒකත් අයිති වෙනවා කාර්යබද්ධ අවශ්‍යතාව වලට ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් විදියට. හරිද? මේක මතක තියාගන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. හරිද? ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් කියලා කියන්නේ සිස්ටම් එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ෆන්ක්ෂන්ස් ටික. තියෙන්න ඕන දේවල් ටික. හරිද? ඉතින් මේක දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක සිස්ටම් එකෙන් සිස්ටම් එකට වෙනස් වෙනවා. හරිද? ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක තියෙන ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් නෙවෙයි හොස්පිටල් මැනේජ්මන්ට් එක තියෙන්නේ. හරිද? මොකද ඒකේ මේ ලකුණු වගේ දේවල් එන්ටර් කරන්න නෑනේ. හරිද? එතකොට ඒ සිස්ටම් එකට අනුව ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් non functional requirements උනත් වෙනස් වෙනවා. හරිද? දැන් නිකන් ආයෙ මම නිකන් එක්සැම්පල් එකක් ගත්තොත් ATM සිස්ටම් එකක් ගන්නකො. ATM සිස්ටම් එකක් ගත්තට පස්සේ ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් නේද amount එකක් type කරන්න. තියෙන්න මේ බෑ නැත්නම් ATM සිස්ටම් එකකින් ඇති වැඩක් නැහැනේ. amount එකක් type කරනවා වගේ එකක්. හරිද? අන්න ඒක amount එක type කරන function එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ATM සිස්ටම් එකක් ගත්තාම ඒක ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් වෙනවා ඒ සිස්ටම් එකට අදාළව. අන්න ඒ වගේ. හරිද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් තමයි මේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කියලා කියන්නේ. ඊට පස්සේ අපි යන non functional requirements වලට. මේක ගත්තාම හරිද non functional requirements කියන එකේදී ફોකස් කරන්නේ දැන් functional requirements වල නම් ගොඩක් ફોකස් කරන්නේ input මොනවද, process මොනවද, output මොනවද කියන එකයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් මොනවද කියන එකයිනේ. non functional requirements වලදී අපි සාමාන්‍යයෙන් අපේ තියෙන සිස්ටම් එකේ quality එක වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්. performance වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආයේ මේ non functional requirements වලට අයිති තියෙනවා validations වගේ දේවල්. validations constraint ඒ කියන්නේ අපි මොනවා හරි වැරද්දක් වළක්වා ගන්න මොනවද කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මෙන්න මේ non functional requirements ගණයට අයිති වෙනවා. එතකොට මේකේ තියෙන මේ non functional නැත්තම් කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සිස්ටම් එකේ තියෙන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි තිබුණොත් පට්ට වගේ දෙයක්. හරිද? තිබුණොත් හොඳයි. හැබැයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නැහැ. හරිද? මම එක්සැම්පල්ස් වලට යන්නම්කෝ. කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා දැන් ස්පීඩ් එක වගේ දේවල්. හරිද? ස්පීඩ් එක ගත්තොත් දැන් නිකන් හිතන්න සිස්ටම් එක through pay කරන්න තියෙනවා මොනවා හරි. අපිට payment එකක් කරන්න තියෙනවා. ඔය payment එක තප්පර දෙකක් ඇතුලේ සක්සස් වෙනවා වගේ එකක් ගන්නකෝ. හරිද? තප්පර දෙකකින් අනිවාර්යෙන් සක්සස් වෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැනේ. හරිද? payment එක තප්පර දෙකකින් සක්සස් වෙන්න ඕනෙමයි කියලා දෙයක් නැහැනේ. හැබැයි උනොත් අවුලක් නැහැ. උනොත් අපිට සැටිස් අම්මට සිරි. මේ වෙබ්සයිට් එකෙන් pay කරොත් තප්පර දෙකයි යන්නේ කියනවා. හැබැයි ඒක අනිවාර්යෙන් තප්පර 10ක් 15ක් ගියාට ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ ඒවා. හරිද? උනොත් හොඳයි. හැබැයි වෙන්න ඕනෙම කියලා එකක් නැහැ. හරිද? අන්න ඒ වගේ දේවල් තමයි මේ non functional requirements කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. ස්පීඩ් එක. ඊට පස්සේ ආයි security එක. security එක ගන්න පුළුවන්. අපිට security එක සාමාන්‍යයෙන් ගන්නේ
ඒක අර අවශ්‍යම දෙයක් වගේ පෙනුනට ඒක නන් ෆන්ක්ෂනල් විදිහට තමයි අපි සිකියුරිටි එක සලකන්නේ. හරිද? ඊට පස්සේ ආයේ විශ්වාසනීයත්වය රිලයබිලිටි එක ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ඔය එක්සාම්පල්ස් ගත්තොත් ඔය මේ පැය 24ම දවස් 7ම වගේ වැඩ කරන 24/7 වගේ අනිවාර්යෙන් සිස්ටම් එකක් වැඩ කරන්න ඕනේද? නැහැ. අනිවාර්යෙන් සිස්ටම් එකක් ඉතින් එහෙම වැඩ කරන්නම ඕනේ නැහැ 24/7. හැබැයි වැඩ කරොත් පට්ට. හරිද? අන්න ඒ වගේ දේවල් තමයි මේ non functional requirements වෙන්නේ. ඒ වගේම ආයේ එක්සාම්පල් එකක් ගන්න පුළුවන් මේ යූසර්ස්ලා 500කට එකපාර ස්ටක් වෙන්න නැතුව මේ සිස්ටම් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක අර අනිවාර්ය දෙයක් නෙවෙයි. හැබැයි එහෙම තිබ්බොත් නියමයි. හරිද? අන්න මං හිතනවා දැන් මේ වැඩේ තේරෙන්න ඇති කියලා. ෆන්ක්ෂනල් සහ non functional. ඕකට අර ප්‍රධාන වශයෙන්ම ස්පීඩ් එක, ඊට පස්සේ සිකියුරිටි එක, ඊට පස්සේ රිලයබිලිටි ගතිය, ප්‍රධානව යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය ගන්න පුළුවන්. හරිද? යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන එක අන්න non functional රික්වයර්මන්ට් එකක්. හරිද? යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන එක අන්න ඒව ගන්න පුළුවන්. අර අනිවාර්ය දේවල් නෙමෙයි. හැබැයි තිබ්බොත් නියමයි වගේ දේවල් තමයි මේ ඔය non functional requirements ගණේට අයිති වෙන්නේ. ඉතින් මෙන්න මේ functional සහ non functional requirements gather කරගන්න විදි ටිකක් ඔන්න මම දාලා තියෙනවා. හරිද? අපිට පුළුවන් මේ requirements user එකෙන් මේ requirements ටික ගන්න ප්‍රධාන වශයෙන් බලන් ඉඳලා ගන්න පුළුවන්. observation එකකින් නිරීක්ෂණය කරලා ගන්න පුළුවන්. හරිද? ඒක එක. ඊට පස්සේ පොත්පත් වගේ දේවල් රීඩ් කරලා reading books වගේ දේවල් වලින් මේ requirements gather කරගන්න පුළුවන්. functional හෝ non functional වේවා මේවා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ all system තියෙනවා නම් අන්න ඒව ගැන අධ්‍යයනය කරලා අපිට මේ කියන requirements ගන්න පුළුවන්. ඒ වගේම තමයි questionnaires වගේ දේවල් ප්‍රශ්නාවලි වගේ දේවල් ඉදිරිපත් කරලා ඒ කියන්නේ කට්ටිය ඉන්න තැනකට අපි දෙනවා ප්‍රශ්න වගේක් හදලා මෙන්න මේ ටික දැන් සාමාන්‍යයෙන් ඔය questionnaires එහෙම දෙන්නේ ටික් කරන්න වගේනේ. හරිද? ඒ කට්ටියට ඒක එතකොට බෝරින් වෙන්නෙත් නැහැ. හරිද? අපිට ඕන දේත් වෙනවා. ඔය ටික් කරන්න වගේ forms වගේ දීලා අන්න ඒ වගේ විදිහට questionnaires දීලා gather කරගන්න පුළුවන් මෙන්න මේ කියන requirement. ඊට පස්සේ summary reports දිහා බලලා ඊට පස්සේ analyze කරපු analyze reports දිහා බලලා අපිට මේවා කරගන්න පුළුවන්. මේ requirements gather කරගන්න පුළුවන්. ආයේ survey එකක් වගේ එකක් අන්න ඒ වගේ දෙයකින් අපිට requirements gather කරගන්න පුළුවන්. මේ දේවල් තමයි ඔන්න මේ කියන functional සහ non functional requirements අපිට ගන්න පුළුවන් විදි. user එකෙන් අපිට ගන්න පුළුවන් විදි. ඒ වගේම මේ කොටසටම තමයි අයිති වෙන්නේ. මේ system analysis කියන part එකටම තමයි අයිති වෙන්නේ. මේ context diagram අඳින එක, ඊට පස්සේ data flow diagrams වගේ දේවල් අඳින එක. අපේ ඔය මේ IS පාඩමේම තියෙන දේවල් ටික නෙමෙයි. හරිද? IS පාඩමට අයිති diagrams ටික තියෙනවානේ. ඔන්න ඔය ටික අයිති වෙන්නේ tools විදියට. මේ data analyze කරන්න ගන්න tools විදියට අයිති වෙන්නේ මෙන්න මේ diagrams ටික. context diagram එක, data flow diagram එක, ඊට පස්සේ document flow diagram එක සහ business activity model කියන diagrams හතර. මේ diagram set එක අයිති වෙන්නේ මේ system analysis tools කියන ගණේට සහ මේ step එකටම තමයි. හරිද? ඉතින් මෙන්න මේ ටික තමයි මෙන්න මේ ස්ටෙප් එකේදී කතා කරන්න තියෙන්නේ. පද්ධති විශ්ලේෂණය යටතේ කතා කරන්න තියෙන්නේ. අපි කොහොමද මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ටික gather කරගන්නේ කියන එක ප්‍රධාන වශයෙන් කාර්යබද්ධ අවශ්‍යතාවල input process output සලකනවා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවල quality එක performance එක වගේ දේවල් සලකනවා. හරිද? ඉතින් මෙන්න මේ ටික තමයි මේ ස්ටෙප් එකේදී අපිට කතා කරන්න තියෙන ටික. ඊළඟට අපි යනවා මේකෙන් පස්සේ මේ ස්ටෙප් එකෙන් පස්සේ සිස්ටම් එක කොහොමද ඩිසයින් කරන්නේ පද්ධති සැලසුම් කිරීම කියන ස්ටෙප් එකට. හරිද? සිස්ටම් ඩිසයින් එකට. ඉතින් මේ SDLC එක යටතේ මේවා ගැන නම් කතා කරන්නේ නැහැ. දැන් මොකද මේ පද්ධති සැලසුම් කිරීම යටතේ අපි කතා කරන්නේ ඉන්ටර්ෆේස් හදන එක, ඊට පස්සේ ස්කෙච් වගේ දේවල් ගහන එක. මේ සිස්ටම් එක ඩෙවලොප් කරන්න අපි පාවිච්චි කරන ස්කෙච් හදන එක තමයි මේ සිස්ටම් ඩිසයින් එක යටතේ කරන්නේ. ඉතින් ෆ්ලෝ charts ගැන කතා කරනවා, ER diagrams ගැන කතා කරනවා සහ ඉන්ටර්ෆේස් ඩිසයින් ගැන කතා කරන්න තියෙනවා. හරිද? ඉතින් ෆ්ලෝ charts ගැන අපිට කතා කරන්න වෙනම පාඩමක් තියෙනවා. ER diagrams ගැන කතා කරන්න database තියෙනවා. හරිද? ෆ්ලෝ charts ගැන කතා කරන්න අපේ Python පාඩම තියෙනවා. ඉතින් ඒවා ඇතුලේ මේක ගැන කතා කරන නිසා අමුතුවෙන් ආයේ මේ SDLC එකේදී
මේ සිස්ටම් ඩිසයින් එකේ මෙන්න මේවා ගැන කතා කරන්නේ නැහැ. හරිද? ඉතින් මේකේ අර ස්ටෙප් එකක් විදිහට මතක තියාගන්න මේකෙදි කරන්නේ අර මේ ස්කෙච් හදන එක. හරිද? ඉන්ටර්ෆේස් වෙන්න පුළුවන් අතුරු මුහුණත් ටික කොහොමද සිස්ටම් එක එන්නේ කියන එක ඩිසයින් කරන්නේ මේකෙදි. හරිද? කොහොමද අපි කෝඩින් කරන්නේ? මෙන්න මේ කෝඩ් කරන එකනේ ඊළඟ ස්ටෙප් එක අපේ. කෝඩ් කරන්න ඕන කරන දේවල් ටික හදාගන්න එක සූඩෝ කෝඩ්ස් ලියන එක වෙන්න පුළුවන්, ER ඩයග්‍රෑම්ස් වෙන්න පුළුවන්, ෆ්ලෝ චාර්ට්ස් වෙන්න පුළුවන්. මේ ඊළඟ ස්ටෙප් එකේ කෝඩින්ග්ස් වලට අදාළ ස්කෙච් ටික හදන එක, ඉන්ටර්ෆේස් හදන එක මෙන්න මේ සිස්ටම් ඩිසයින් ගණයට අයිති වෙනවා. හරිද? ඊළඟ එක සිස්ටම් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ අපි අර මේ කතා කරපු ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා කොහොමද මේ සිස්ටම් එක හදාගෙන යන්නේ. නැත්තම් කෝඩ් කරගෙන යන්නේ කියන එක තමයි මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් යටතේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ මේ කෝඩ් කරන්න ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න එක. හරිද? ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගෙන මේ වැඩේ කරගෙන යන්න අර අපි උඩ ස්ටෙප් එකේදී සිස්ටම් ඩිසයින් එකේදී ඔන්න මේකට අවශ්‍ය දේවල් ටික ඩිසයින් කරනවා. ෆ්ලෝ චාර්ට්ස් එකයි ER ඩයග්‍රෑම්ස් වගේ දේවල් ඇඳලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික බලාගෙන ඔය ටික දිහා බලාගෙන ඔය ස්කෙච් දිහා බලාගෙන ඊට පස්සේ ඉන්ටර්ෆේසස් තියෙනවා. ඒවට අනුව ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් පාවිච්චි කරලා ඒක කෝඩින් කරන එක තමයි මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් කියන ස්ටෙප් එකේදී කරගෙන යන්නේ. ඒකට අයිති වෙන සෙට් එක තමයි මෙන්න මේ ටික. අපි ඊළඟට කතා කරනවා මේ පද්ධති පරීක්ෂාව ගැන. සිස්ටම් ටෙස්ටින් එක ගැන. හරිද? මේකත් ගොඩක් වෙලාවට මේ එක්සෑම්ස් වල චුට්ටක් අහන්න පුළුවන් MCQs එහෙම අහන ස්ටෙප් එකක් තමයි මේ සිස්ටම් ටෙස්ටිං කියලා කියන්නේ. හරිද? ඉතින් මේකෙදි කරන්නේ අපි අර කෝඩ් කරපු නැත්නම් දැන් මේ වෙද්දි අපේ සම්පූර්ණ සිස්ටම් එකක් හැදිලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ චෙක් කරන පාර්ට් එක. ඔය චෙක් කරන එක තමයි මේ පද්ධති පරීක්ෂාව කියලා අපි කරන්නේ. ඉතින් මේක කරන්න මේ සිස්ටම් ටෙස්ටින් එකට අදාළ විදි 6ක් තියෙනවා. හරිද? ක්‍රමවේද 6ක් තියෙනවා. ඒකෙන් ඒ 6නුත් ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ තමයි මේ පේන්නේ. ශ්වේත මංජුසා පරීක්ෂාවයි කාල මංජුසා පරීක්ෂාවයි කියන්නේ. white box testing, black box testing කියන දෙක. හරිද? ඉතින් මේ අර අනිත් 4 කරන්න අපිට ආයෙ කතා කරන්න තියෙනවා මේ ඒකක පරීක්ෂාව, ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාව, යුනිට් ටෙස්ටිං, ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං, ඊට පස්සේ පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා පරීක්ෂණ වර්ග 4ක්. හරිද? ඉතින් මෙන්න මේ 4 කතා කරන්න සහ මේ 4 කරද්දී මෙන්න මේ ප්‍රධාන දෙක පාවිච්චි කරලා මේක ඇතුළේ මේ ටෙස්ටිං ටික කරනවා. ඒ නිසා මේ දෙක ප්‍රධාන වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. අර 4 කරන්න මේ දෙකත් ඕනේ වෙනවා. ඒ නිසා මෙන්න මේ දෙක ගැන අපි මුලින්ම කතා කරලා ඉමු. ශ්වේත මංජුසා පරීක්ෂාව එහෙම නැත්නම් white box testing කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලාම කතා කරන්නම්. හරිද? මේ ශ්වේත කියන්නේ සුදු කියන එකනේ. white box testing. මේකෙදි සාමාන්‍යයෙන් කරන්නේ මේ white box testing එකකදී කරන්නේ දැන් මේකෙදි අපි සලකන්නේ කෝඩින්ග්ස් ගැනයි එලියෙන් ඉන්පුට් දීලා අවුට්පුට් එන එක ගැනයි. හරිද? මේ දෙකේදී සලකන්නේ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා සිස්ටම් එක හදපු කෝඩින්ග්ස් ටික ගැනයි එලියෙන් ඉන්පුට් එකක් දීලා බලනවා හරි අවුට්පුට් එකක් එනවද කියන එක ගැනයි තමයි මේ දෙකේදී අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ. එතකොට අපි කරන්නේ white box testing එකක් නම් ශ්වේත මංජුසා පරීක්ෂාවක් නම් මේකෙදි කරන වැඩේ තමයි මේකේ මේ පරීක්ෂාව කරන කට්ටිය කෝඩින්ග්ස් හරියට කරලාද කියලාත් බලනවා. සහ එලියෙන් ඉන්පුට් එකක් දීලා බලනවා හරි අවුට්පුට් එකක් එනවද කියලා. හරිද? ඔන්න ඔය දෙකම බලනවා මෙන්න මේ ශ්වේත මංජුසා පරීක්ෂාවේදී. කාල මංජුසා පරීක්ෂාවේදී මේක මම ඉස්සරහට කියන්නම්. මම මේ දෙකේ අර කම්පැරිසන් එක මෙතෙන්දි කියන්න ඕන නිසා මම චුට්ටක් කියලා ඉන්න. හරිද? white box testing එකකදී කෝඩින් ගැනත් බලනවා එලියෙන් ඉන්පුට් එකක් දීලා බලනවා හරි අවුට්පුට් එකක් එළියට එනවද කියලා. ඒ තමයි white box එකේ. black box එකේදී කාල මංජුසා පරීක්ෂාවේදී කෝඩින් ගැන බලන්නේ එලියෙන් ඉන්පුට් එකක් දීලා බලනවා හරි අවුට්පුට් එකක් එනවද කියලා. ඕක තමයි ඔය කාල මංජුසා පරීක්ෂාවේදී කරන්න තියෙන දේ. හරිද? ශ්වේත මංජුසා පරීක්ෂාවේදී දැන් මම කියවනේ මේ කෝඩින්ග්ස් ගැනත් බලනවා කියලා. මේක මතක තියාගන්න පුළුවන් හරි ලේසි ක්‍රමය තමයි නිකන් හිතන්න බොක්ස් එකක්. මොකක් හෝ බොක්ස් එකක් සුදු පාට ඉටි කවරකින් කවර් කරලා තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? එළිය කොහොමත් පේනවා. එළිය කොහොමත් පේනවනේ. මොකෙන්
සුදු පාටින් කවර් කරත් කළු පාටින් කවර් කරත් නිල් පාටින් කවර් කරත් බොක්ස් එකක් එළිය පැත්ත පේනවනේ පිට පැත්ත පේනවා. සුදු පාටින් කවර් කරලා තියෙන නිසා ඒ බොක්ස් එකේ ඇතුළත් අපිට පේන්න ගන්නවනේ. ඉතින් ඔන්න ඕකෙන් මතක තියාගන්න මේ ඇතුළ කියලා මං මීන් කරන්නේ අදහස් කරන්නේ කෝඩින්ග්ස් ටික. අපි සිස්ටම් එක හදන්න පාවිච්චි කරපු කෝඩින්ග්ස් ටික. කෝඩින්ග්ස් ටිකත් පේනවා. නැත්තම් කෝඩින්ග්ස් ටිකත් චෙක් කරනවා. සුදු පාටින් කවර් කරලා තියෙන්නේ. එළිය කොහොමද චෙක් කරනවා. එළිය චෙක් කරන්න පුළුවන් ඉන්පුට් දීලා බලන්න පුළුවන් මේකෙන් හරි අවුට්පුට් එකක් එනවද කියලා. ශ්වේත මංජුසා පරීක්ෂාව එහෙම නැත්තම් white box testing කියන එක ඔන්න මතක තියාගන්න ක්‍රමයක්. සුදු පාටින් තමයි කවර් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඇතුළත් පේන්න ගන්නවා. හරිද? ඉතින් දැන් මේකෙදි වෙන වැඩේ තමයි හරිද? ශ්වේත මංජුසා පරීක්ෂාවක් කරන්න නම් දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මේක නිකම්ම නිකන් අර දැන් නිකන් හිතන්නකෝ අපේ මේ සිස්ටම් එක හදන්නේ ගමේ ඉන්න තේ කඩේ ඉන්න සියාතු මාමට. හරිද? සියාතු මාමට තමයි මේ සිස්ටම් එක හදලා දෙන්නේ. දැන් එතකොට සියාතු මාමා දන්නවද කෝඩින් ගැන? හරිද? ඒ කියන්නේ සියාතු මාමා මේ සියාතු මාමට පුළුවන් ද white box testing එකක් කරන්න? බෑ. white box testing එකක් කරනවා නම් අනිවාර්යෙන් කෝඩින්ග්ස් ගැන දන්න කෙනෙක් තමයි ඒක කරන්න ඕනේ. මේකෙදි අදහස් කරන්නේ ඩිවලොපින් ටීම් එකේ කෙනෙක් තමයි white box testing එකක් කරනවා නම් කරන්න ඕනේ. හේතුව තමයි මොකද කෝඩින් ගැනත් බලන්න ඕනේ. එලියෙන් ඉන්පුට් දීලා අවුට්පුට් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. හරිද? කෝඩින්ග්ස් ගැන බලන්න ඕන නිසා මෙතනදී මේ white box testing එකක් තියෙන හැම තැනකදීම අනිවාර්යෙන් ඩිවලොපින් ටීම් එක ඉන්නවා. හරිද? ඒක ඔන්න මතක තියාගන්න. මොකද දැන් සියාතු මාමට මේක දැක්කහම කියන්න පුළුවන්ද අම්මට සිරි මෙන්න while loop එකේ ඉන්ක්‍රිමන්ට් එක දාලා නැහැ මෙතන. බෑනේ කියන්නනේ. while loop එකේ ඉන්ක්‍රිමන්ට් ගැන අර තේ හදන සියාතු මාම දන්නේ නැහැ. එයා දන්නේ තේ හදන. හරිද? එතකොට while loop එකේ ඉන්ක්‍රිමන්ට් එක මේක හරිද? එකෙන් එකද ඉන්ක්‍රිමන්ට් එන්නේ? දෙකෙන් දෙක ඉන්ක්‍රිමන්ට් එන්න ඕනද? අන්න ඒව දන්නේ මේවා ඩිවලොප් කරන ටීම් එක තමයි. හරිද? එතකොට මෙතෙන්දී මතක තියාගන්න තියෙන දේ තමයි white box testing එකක් නා ඩිවලොපින් ටීම් එක සම්බන්ධ වෙනවාමයි. හරිද? හරි. ඊළඟට කාල මංජුසා පරීක්ෂාව එහෙම නැත්නම් black box testing එක මේක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඩිවලොපින් ටීම් එකටත් කරන්න පුළුවන්. සහ අර තේ හද ඉන්න සියාතු මාමට කරන්නත් පුළුවන්. ඇයි ඒ 3යි 5යි එකතු 8යි කියලා ඒක දන්නවනේ සියාතු මාමා. හරිද? ඒ නිසා ඉන්පුට් එකක් දීලා බලන්න පුළුවන්. 3යි 5යි ඉන්පුට් කරලා බලන්න පුළුවන්. මේකෙන් 8 එළියට එනවද? එනවනම් ඕකේ. හරිද? මේකෙදි ඔය මතක තියාගන්න තියෙන්නේ ඔන්න ඔය දෙක. හරිද? කාල මංජුසා පරීක්ෂාවක් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ටෙස්ටින් එකක්. ශ්වේත මංජුසා පරීක්ෂාවක් කරනවා නම් මේකේ ඇතුලේ තියෙන කෝඩ්ස් ගැන දැනගන්න ඕන නිසා, කෝඩින් එරර්ස් ගැන බලන්න ඕන නිසා අනිවාර්යෙන් මෙතන ඩිවලොපින් ටීම් එක ඉන්නම ඕනේ. හරිද? ඔන්න white box and black box testing වල තියෙන වෙනස. මේක දැනගන්න ඕනේ මෙතනින් එහා ඊටු ටිකට යන්න නම්. මෙන්න මේ දෙකත් පාවිච්චි කරලා ඊට පස්සේ අපි කරනවා ටෙස්ටිං 4ක්. හරිද? ඒකෙන් ඉස්සල්ලාම කරන එක අපි කියනවා ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං එක. හරිද? අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් ටෙස්ටිං එකක් කරද්දී ඉස්සල්ලාම කරන ටෙස්ටිං එක තමයි මේක. ඒකක පරීක්ෂාව. හරිද? ඒක දැන් අර උඩ කතා කරපු අර ශ්වේත මංජුසා සහ කාල මංජුසා කියන පරීක්ෂා දෙක ඒ දෙකත් මේක ඇතුළේ මේ සෙට් එකම ඇතුළට එනවා. හරිද? ඒකයි ඒ දෙක ප්‍රධාන වෙන්නේ. හැබැයි මේ ඒකක පරීක්ෂාව කියන එක තමයි මුලින්ම කරන්නේ. හරිද? ටෙස්ටින් එකක් කරද්දී මුලින්ම කරන පරීක්ෂාව යුනිට් ටෙස්ටින් එක. මේක කරන්නේ මෙන්න මෙහෙම. හරිද? දැන් ලොකු සිස්ටම් එකක් නැත්නම් ලොකු සොෆ්ට්වෙයාර් එකක් හදද්දී මේක තනියම කරන වැඩක් නෙවෙයි. හරිද? ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මේ සිස්ටම් එකක් නැත්නම් ලොකු සොෆ්ට්වෙයාර් එකක් කම්පැනි එකකට බාර දුන්නාම හදන්න කියලා මේක බොස් ඇවිල්ලා ඔයා මේක හදන්න. මෙන්න මේ සිස්ටම් එක ඔයා හදලා දාන්න. එහෙම කරන්න බෑ. හරිද? ඒක ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අනික හරි ටයිම් ෆ්‍රේම් එකක දෙන්න ඕන නිසා ඒක කොහොමත් තනියම කරන්න බෑ. එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් software එකක් එහෙම නැත්නම් system එකක් develop වෙන විදිහ තමයි කම්පැනි එකක් ඇතුලේ ඉස්සල්ලාම ඔය developing team එක කොටස් වලට බෙදෙනවා. සාමාන්‍යයෙන් නිකන් හිතන්න මම example එකක් ගන්නම්කෝ. නිකන් හිතන්න පහේ team.
හරිද? 5 දෙනාගේ ටීම් 5කට බෙදුවා කියලා. හරිද? මේක මේ යම්කිසි දැන් ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තොත් ප්‍රින්සිපල් කියනවා මගේ ස්කූල් එකට මගේ ඉස්කෝලේට මට ඕනේ සිස්ටම් එකක්. ඕක බාර දෙනවා කම්පැනි එකකට. ඕක බාරගත්ත කම්පැනිය 25 දෙනෙක් අසයින් කරනවා මේ වැඩේට. ඔය 25 එකතු වෙලා මෙන්න මේ සිස්ටම් එක ඩෙවලොප් කරලා දෙන්න ඕනේ මෙන්න මේ ටයිම් එකේදී. හරිද? කියලා කියනවා. එතකොට ඒ ඩෙවලොපින් ටීම් එක කරන වැඩේ තමයි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි ඔය 25 දෙනාම එකට එකතු වෙලා ඔක්කොම බදාගන්න ටීම් හැදෙනවා. හරිද? නිකන් හිතන්න පහේ ටීම් පහක්. පහේ ටීම් පහක් හැදුනට පස්සේ ඔන්න ඔය ටීම් පහ මේ තියෙන සිස්ටම් එකේ කෑලි අරගෙන බෙදා ගන්නවා. හරිද? දැන් ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එක නම් ඔන්න ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරන ටික ටීම් 1 එක කරන්න. ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරන පාර්ට් එක. ඊට පස්සේ සබ්ජෙක්ට් ඇඩ් කරන පාර්ට් එක ටීම් 2 එක කරන්න. හරිද? ඊට පස්සේ මොනවා හරි එක්සෑම්ස් කැල්කියුලේෂන් එකක් තියෙනවා නැත්නම් මේ සර්ච් බාර් එකක් සමග මේ ස්ටුඩන්ට්ස්ලා සර්ච් කරන පාර්ට් එක අන්න ඒ ටික ටීම් 3 එක කරන්න. ඊට පස්සේ මොනවා හරි මේ ෆිල්ටර් කරන පාර්ට් එකක්. ඒ කියන්නේ දැන් ඔක්කොගේම පන්තියේ ඉන්න ළමයින්ගේ මේ රිසල්ට්ස් ටික ඇඩ් කරාට පස්සේ අන්න පළවෙනිය හොයන දෙවෙනිය හොයන රෑන්ක් එක හදන පාර්ට් එක ටීම් 4 එක කරන්න. ඔන්න ඔය විදිහට මේ සිස්ටම් එකේ තියෙන කෑලි ගලවලා මෙන්න මේ කට්ටියට තනියෙන් ඔය ටීම් එකෙන් ටීම් එකට ඩෙවලොප් කරන්න දෙනවා. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් සිස්ටම් එකක් ඩෙවලොප් වෙන විදිහ. හරිද? දැන් මේ ටික කිව්වේ ඒකක පරීක්ෂාව කියන එක කරන්න ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ. හරිද? මේකෙදි කරන්නේ මේකේ තියෙනවා මේ පද්ධතිය එම අදාළ කොටස නිර්මාණය කරන කණ්ඩායම විසින්ම මෙම පරීක්ෂාව සිදු කරනු ලබයි. අර ටීම් වලට බෙදුවනේ ටීම් 5කට බෙදුවනේ. ඔන්න ඔය 5 ඔය එයාලට දුන්න වැඩේ කරාට පස්සේ අන්න ඒ කට්ටියම චෙක් කරලා බලනවා මේ කෑල්ල හරියට වෙනවද. දැන් ස්ටුඩන්ට්ස්ලා ටික ඇඩ් කරන පාර්ට් එක දුන්න සෙට් එක ඒක හදලා ඉවරුණාට පස්සේ දුන්න 5 දෙනා ඒක හදලා ඉවරුණාට පස්සේ ඒ කට්ටියම චෙක් කරනවා මේක ස්ටුඩන්ට්ස්ලා ටික ඇඩ් කරන්න පුළුවන්ද? පුළුවන්. ස්ටුඩන්ට්ස්ලා ටික ඩිලීට් වෙනවද? පුළුවන්. ඒකත් පුළුවන්. අප්ඩේට් කරන්න පුළුවන්ද මොනවා හරි ඩීටේල් එක? පුළුවන්. අන්න ඒ ටික ඒ 5 දෙනා එකතු වෙලාම චෙක් කරනවා. ඔන්න ඕකට තමයි කියන්නේ ඒකක පරීක්ෂාව කියලා. අර ඒ අදාළ කොටස නිර්මාණය කරපු සෙට් එක විසින්ම චෙක් කරන එකට අපි කියනවා ඒකක පරීක්ෂාව. ඕක තමයි මුලින්ම කරන දේ. සිස්ටම් එකක් ගත්තාම කොටස් වලට කැඩුවා, කඩලා ඒ දුන්න ටීම් එකේ කොටස ඉවර වුණාට පස්සේ ඒ කට්ටියම චෙක් කරලා බලනවා මේක අපිට දුන්න වැඩේ හරියට වෙනවද? ඉතින් මේක කරන්නේ දැන් ඔය ඩෙවලොප් කරන කට්ටියමනේ. හරිද? මේකදී අනිවාර්යෙන්ම ශ්වේත මංජුසා පරීක්ෂාවක් ඒ කට්ටියට කරන්න පුළුවන්. ඒ කියන්නේ කෝඩින්ග්ස් ගැනත් ඒ කට්ටිය දන්නවනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඔන්න ඒකක පරීක්ෂාවට මෙන්න මේ කියන මංජුසාවල් දෙකම. හරිද? white box testing එකයි black box testing එකයි දෙකම පාවිච්චි කරන්න පුළුවන් පරීක්ෂාවක් තමයි මේ ඒකක පරීක්ෂාව කියන්නේ. හරි highlight කරන්න ඕන point එකක් තමයි ඔන්න ඕක. හරිද? මේකෙදි ගොඩක් වෙලාවට එක්සෑම් එකේ අහන්න පුළුවන් දෙයක් තමයි මේ white box testing එකක් black box testing එකක් පාවිච්චි කරන්න පුළුවන් මොන testing වලද කියලා. හරිද? ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන් testing දෙකයි තියෙන්නේ. එකක් unit testing එක ඒකක පරීක්ෂාව අපි දැන් කතා කරපු එක. ඊළඟ එක ඊට පස්සේ කතා කරන එක integration testing එක. ඒකාබද්ධ පරීක්ෂාවෙදිත් මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දෙකේදී අනිත් අපි කතා කරනවා system testing එකයි acceptance එකයි. මේ දෙකේදී මේ දෙකම පාවිච්චි කරන්න බෑ. කාල මංජුසා පරීක්ෂාව විතරයි මේ අන්තිම දෙකේදී පාවිච්චි කරන්න පුළුවන්. ඔය කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. එකක් unit testing එක ඒකක පරීක්ෂාව, අනිත් එක ඒකාබද්ධ පරීක්ෂාව integration testing එක. හරිද? ඔන්න ඒකක පරීක්ෂාවේදී වෙන වැඩේ ඔන්න ඔලුවට ගන්න ටීම් එක ඒ අදාළ කොටස කරලා ඉවරුණාට පස්සේ ඒ ටීම් එකම චෙක් කරලා බලනවා එයාලට දුන්න වැඩේ හරියට වෙනවද කියලා. හරිද? ඒකට ශ්වේත මංජුසා කාල මංජුසා කියන පරීක්ෂාවන් දෙකම white box black box කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අපි යනවා ඊළඟට. ඒකාබද්ධ පරීක්ෂාව. එහෙම නැත්නම් integration testing කියන එකට. හරිද? දැන් මේකෙදි කරන්නේ මේ integration testing එකේදී කරන්නේ අර තනියෙන් දැන් ටීම් 5කින් මේ සිස්ටම් එක හැදුවේ. මේ කට්ටිය ඔන්න එක සිස්ටම් එකක් විදියට මේ තනියෙන් හදපු කෑලි ටික එකතු කරනවා.
හරිද? තනි තනියෙන් ටීම් 5ක් විදියට හදපු ෆන්ක්ෂන්ස් ටික එකතු කරලා එක සිස්ටම් එකක් කරන එක තමයි මේ ඒකාබද්ධ පරීක්ෂාවෙන් කරන්නේ. එක සිස්ටම් එකක් කරලා අන්න ටෙස්ට් කරලා බලනවා මේක එකතු කරාට පස්සේ හරියට වැඩ කරනවද? අනිවාර්යෙන්ම දැන් ඕක මේ අපි සාමාන්‍යයෙන් දැන් අපි කැම්පස් වලදී කරනකටත් ඕක තනි තනියෙන් හදලා ගෲප් ප්‍රොජෙක්ට්ස් හම්බ වෙනවනේ. ඔය ගෲප් ප්‍රොජෙක්ට්ස් වලදී තනි තනියෙන් ඔය සිස්ටම් එකේ කෑලි හදලා හරිද? එතකොට වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට සුපිරියට වැඩ. ඔය ටික අර අපි ඉන්න ගෲප් එක එකතු කරාට පස්සේ ඉන්ටිග්‍රේට් කරනවා කියලා අපි එකට කියන්නේ. ඉන්ටිග්‍රේට් කරාට පස්සේ අනිවාර්යෙන් එරර්ස් එනවාමයි. හරිද? ඔය ඉන්ටිග්‍රේෂන් කරන වැඩේදී අනිවාර්යෙන් එරර්ස් එනවා. ඔන්න ඔය එරර්ස් ටික හරි ගස්සන එක තමයි ඒකාබද්ධ පරීක්ෂාවේදී කරන්නේ. හරිද? අර තනි තනියෙන් හදපු කෑලි ටික ෆන්ක්ෂන්ස් ටික එකට එකතු කරපුවාම අනිවාර්යෙන් එරර්ස් එනවා. අන්න ඒ එරර්ස් ටික මොනවද එන එරර්ස් සහ ඒ එරර්ස් ටික හරි ගස්සන එක මෙන්න මේ කියන ඒකාබද්ධ පරීක්ෂාවේදී වෙන වැඩක්. ඉතින් මේක කරන්නෙත් අර දැන් ඩිවලොපින් ටීම් එකමනේ. අර ඩිවලොපින් කරන සෙට් එකමනේ මේ වැඩෙත් කරන්නේ. එහෙනම් මේකෙදිත් පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? ශ්වේත මංජුසා පරීක්ෂාව සහ කාල මංජුසා පරීක්ෂාව කියන දෙකම. white box එකයි black box එකයි දෙකම මෙන්න මේ කියන ඒකාබද්ධ පරීක්ෂාවෙදිත් කරන්න පුළුවන් ටෙස්ටින් දෙකක්. හරිද? ඔන්න මතක තියාගන්න තියෙන ටික. අර තනි තනියෙන් හදපු ටික එකට එකතු කරලා අන්න චෙක් කරලා බලනවා. ඒක තමයි මේ ඒකාබද්ධ පරීක්ෂාව කියලා කියන්නේ. හරිද? ඊළඟට කතා කරන්න තියෙනවා පද්ධති පරීක්ෂාව. සිස්ටම් ටෙස්ටිං. මේකෙදි කරන්නේ. හරිද? මේක ඉස්සල්ලාම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක කරන්නේ ඩෙවලොපින් ටීම් එක නෙවෙයි. ඔන්න වැඩි. හරිද? ඩෙවලොපින් ටීම් එක නෙවෙයි කිව්ව ගමන් අන්න මතක් වෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙතනින් අයින් වෙනවා මොකද්ද? white box testing කියන එක අයින් වෙනවා. හරිද? ඒක කරන්න බෑනේ. ඒක දන්නේ කෝඩින් ගැන දන්නේ ඩෙවලොප් කරන කට්ටියනේ. වෙන කට්ටිය දන්නේ නැහැ. හරිද? ඔන්න ඕක ගන්න ඉස්සල්ලාම සිස්ටම් ටෙස්ටිං ගැන කතා කරන්න පටන් ගද්දිම. හරිද? මේක කරන්නේ ඩෙවලොපින් ටීම් එක නෙවෙයි. වෙනත් කණ්ඩායමකට දෙනවා. ඒක ඩෙවලොපින් ටීම් එකක්ම වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒ නිසා තමයි කෝකටත් කියලා අර ශ්වේත මංජුසා පරීක්ෂා මේකෙන් අයින් වෙන්නේ. හරිද? ඒක ඩෙවලොපින් ටීම් එකක් නම් උනුත් දන්නවා. හරිද? ගොඩක් වෙලාවට ඒක ඩෙවලොපින් ටීම් එකක් නෙවෙයි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකෙදි කරන්නේ කාල මංජුසා පරීක්ෂාවක් විතරයි. ඉතින් මේ කියන්නේ ඉන්පුට් දීලා බලනවා හරි අවුට්පුට් එක එනවද කියලා. මේකෙදි කරන වැඩේ තමයි දැන් සිස්ටම් එක තියෙනවනේ. දැන් අර එකතු කරපු සිස්ටම් එක තියෙනවනේ. මෙම පරීක්ෂාව පද්ධතිය සංවර්ධනයට ඇතුළත් නොවු ස්වාධීන කණ්ඩායමක් මගින් සිදු කරයි. මෙහිදී හරිද? මේකෙදි ඔන්න කරන්නේ වෙන සෙට් එකක් ඇවිල්ලා ඉන්පුට්ස් ටිකක් දීලා බලනවා හරි අවුට්පුට්ස් එනවද කියලා. වෙනම සෙට් එකක්. හරිද? ස්වාධීන කණ්ඩායමක්ලු වෙන්නේ. හරිද? අන්න ඒ වගේ සෙට් එකක් ඇවිල්ලා චෙක් කරන එකට අපි කියනවා පද්ධති පරීක්ෂාවක් කියලා. වැඩේ හරියට වෙනවද කියලා ඔන්න වෙන සෙට් එකක් ඇවිල්ලා චෙක් කරලා බලනවා. අන්තිම එක දැන් මේ ටික පිළිවෙලට යන්නේ. හරිද? මුලින්ම කරන්නේ ඒකක පරීක්ෂාව, ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාව, ඊට පස්සේ තමයි පද්ධති පරීක්ෂාවට යන්නේ. ඔන්න අන්තිමට යනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාවට, acceptance testing වලට යනවා. හරිද? මේක කරන්නේ පාරිභෝගිකයා නැත්තම් අපිට මේ වැඩේ බාර දුන්න කෙනා විසින්, කස්ටමර් විසින්. හරිද? මේ පාරිභෝගිකයා විසින් සිදු කරන පරීක්ෂාවක් වන අතර ඔහු විසින් පද්ධතිය අනුමත කිරීම මගින් සිදු කරයි. හරිද? මේක කරන්නේ අපිට වැඩේ බාර දුන්න කෙනා. දැන් අපිට මේක දුන්නේ මේ සියාතුමාමනේ. සියාතුමාම තමයි මෙන්න මේක චෙක් කරන්නේ. හරිද? එතකොට සියාතුමාම කොහොමත් කෝඩින් ගැන දන්නේ නැත. හරිද? එතකොට මේක මේ acceptance testing කියන එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ ඔන්න මතක තියාගන්න පාරිභෝගිකයා. අපිට වැඩේ බාර දුන්න කෙනා. එතකොට ඌ දන්නේ මොනවද? ඌ දන්නේ ඉන්පුට් එකක් දීලා හරි අවුට්පුට් එක එනවද කියලා විතරයි. 3යි 5යි දුන්නාට පස්සේ 8 එනවද කියලා බලා ගන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ තියෙනවා මේ acceptance testing එකේදී තියෙනවා පොඩි risk එකක්. හරිද? මේ අවස්ථාවේදී මේ ටෙස්ටින් එකෙන් පස්සේ හරිද මේ සිස්ටම් එක අනුමත කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ පාරිභෝගිකයා. අපිට වැඩේ බාර දුන්න කෙනා අනුමත කරනවද සිස්ටම් එක නැද්ද කියලා චෙක් කරන තැනට එන්නේ මෙන්න මෙතනින්. හරිද? acceptance testing එකේදී. එතකොට සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ඩෙවලොපින් ටීම් එක දත කට කන්නේ
මෙන්න මේ ස්ටෙප් එක පන්න ගන්න. හරිද? මේක පැන්න කියන්නේ වැඩේ ඕකේ. සල්ලිත් ගෙවනවා ඔක්කොම වැඩ ටික වෙනවා. මේක කස්ටමර්ට දෙන්නත් පුළුවන්. ඔක්කොම කරගන්න පුළුවන් මේ ඇක්සෙප්ටන්ස් ටෙස්ටින් එක පාස් වුණාට පස්සේ. ඒක පාරිභෝගික වැඩේ ඕකේ කරාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඩෙවලොපින් ටීම් එක ඒ කට්ටියගේ එෆර්ට් එක සම්පූර්ණයෙන් දාන්නේ මෙන්න මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පන්න ගන්න. හරිද? ඒක සාර්ථක කරගන්න තමයි මෙන්න මේ වැඩේ කරන්නේ. ඉතින් මේකෙදිත් මතක තියාගන්න කාල මංජුසා පරීක්ෂාව. එහෙම නැත්නම් බ්ලැක් බොක්ස් ටෙස්ටින් එක විතරයි මේකෙදිත් කරන්නේ. හරිද? එතකොට මේ පිළිවෙල මතක තියාගන්න එක පාස් පේපර් එකක මේ කතාව තියෙනවා. හරිද? ඒකක පරීක්ෂාව ඉස්සෙල්ලාම කරන්නේ ඒකාබද්ධ පරීක්ෂාව ඊට පස්සේ කරන්නේ පද්ධති පරීක්ෂාව ඊට පස්සේ සහ අන්තිමට ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේ පාරිභෝගිකයට දෙන්නේ අපි අන්තිමට අපේ වැඩ ටික හරියටම කරාට පස්සේ ඔන්න ඔය පිළිවෙලට තමයි යන්නේ මේ වැඩේ. හරිද? ඔන්න ටෙස්ටිං සෙට් එක ඔන්න ඔය ටික. ප්‍රධාන ටෙස්ටිං 6ක් තියෙනවා. ඔය 6ම කතා කරලා ඉවර කරා. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපේ අන්තිම කොටස. ඒ කියන්නේ අන්තිම කොටස කියන්නේ කතා කරන්න තියෙන අන්තිම කොටස. හේතුව තමයි මේ පද්ධති ක්‍රියාත්මක කිරීම කියන්නේ දැන් ටෙස්ටිං කරාට පස්සේ කස්ටමර්ට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරන වැඩි. හරිද? පද්ධතිය ස්ථාපනය කරන එකනේ මේ කරන්නේ. හරිද? ඉතින් මේක කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එක කස්ටමර්ට අපි ඉල්ලපු කස්ටමර්ට දෙන විදිහ තමයි මේ ඉම්ප්ලිමන්ටේෂන් එක. නැත්නම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ. මේක ප්‍රධාන විදි 4කින් කතා කරනවා. අපි කතා කරනවා ඩිරෙක්ට් ඉන්ස්ටෝලේෂන් එකක්, ඍජු ස්ථාපනයක්, සමාන්තර ස්ථාපනයක් සහ අධිරමය ස්ථාපනය සහ නියමුමය ස්ථාපනය. මෙන්න මේ 4 යටතේ කතා කරනවා. ඒ කියන්නේ අපිට මේක කස්ටමර්ට බාර දීලා වැඩේ ක්ලෝස් කරන්න පුළුවන් තැනට එන විදි 4. හරිද? ඍජු ස්ථාපනයක් කියලා කියන්නේ මෙහිදී පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නව පද්ධතියක් මෙතෙන්ට ගේනවා. හරිද? ඔන්න වැඩි. මේකෙදි කරන වැඩේ තමයි අර දැනට තියාගෙන ගියපු සම්පූර්ණ සිස්ටම් එක එකපාර අයින් කරලා අලුත් සිස්ටම් එකක් මේක ඇතුළට අපි හදපු සිස්ටම් එක මේක ඇතුළට දානවා. හරිද? ඕක ඇවිල්ලා දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක ඇවිල්ලා පට්ට රිස්කිනේ. හරිද? හේතුව ලොකු ඕගනයිසේෂන් එකකට මේ වැඩේ කරන්න ගියොත් හරිද මොකද වෙන්නේ? බැරි වෙලාවත් අපි හදපු සිස්ටම් එකේ ෆේලියර් එකක් ආවොත්, බග් එකක් ආවොත් ඉවරයිනේ වැඩේ. අර සිස්ටම් එක ෆේල් වුණා කියන්නේ අර ඕගනයිසේෂන් එකේ නිකන් අතක් ගියා වගේ, දකුණු අත නැති වුණා වගේ වෙනවා. හරිද? ඒ නිසා මේක ඇවිල්ලා අවදානම ඉතා ඉහළම වැඩක්. හරිද? රිස්ක් එක පට්ටම වැඩි මේ වැඩෙන්. මේක එතකොට සාමාන්‍යයෙන් ওই ලොකු ඕගනයිසේෂන්ස් ඇක්සෙප්ට් කරන්නේ නැති වැඩක්. හරිද? ඒ කට්ටිය බයයි සම්පූර්ණයෙන් අර පරණ එක අයින් කරලා අලුත් එකක් දානවට බයයි. හරිද? මේක අර සාමාන්‍ය පොඩි ඕගනයිසේෂන්ස් පොඩි කඩවල් එහෙම අන්න අවුලක් නැහැ. මොකද සිස්ටම් එක දවස් දෙක තුනක් වැඩ කරේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් අන්න මේ වැඩේ පාවිච්චි කරනවා. හරිද? හැබැයි මේකේ තියෙන වැඩේ තමයි වියදම අවමයි. ඒ කියන්නේ පරණ එක අයින් කරලා අලුත් එක දාන එකේ වියදම අඩුයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ සමාන්තර ස්ථාපනය ඊළඟට කතා කරනවා පරණ සිස්ටම් එකක් යනවා අලුත් සිස්ටම් එකක් යනවා. දෙකම එක සමාන්තරව යනවා. ඉතින් මේකට සාපේක්ෂව මේක මේ ඍජු ස්ථාපනයේදී වියදම අවමයි. මොකද අතන සමාන්තර ස්ථාපනයේදී සිස්ටම් දෙකකට වියදමක් යනවා. සිස්ටම් දෙකක් රන් වෙනවනේ. ඒකට වියදමක් යන එකත් එක්ක සාපේක්ෂව ගත්තාම මේකේ වියදම අඩුයි. හැබැයි රිස්ක් එක ඉතා වැඩි. හරිද? මේක කියලා තියෙනවා කුඩා ව්‍යාපාර සඳහා පමණක් මේ සුදුසු වෙයි කියලා. ඒක තමයි අර හරියනම දේ. මොකද ලොකු ඕගනයිසේෂන්ස් මේ වැඩේ කරන්න බයයි. මොකද බැරි වෙලාවත් ෆේලියර් එකක් ආවොත් එයාලට ඒක ලොකුවට මේ එෆෙක්ට් වෙන නිසා. හරිද? ඕක තමයි ඍජු ස්ථාපනය කියලා කියන්නේ. ඍජු ස්ථාපනයේදී කරන්නේ පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන් අයින් කරලා අලුත් සිස්ටම් එක දෙන්න දාන එක. හරිද? ඊළඟට සමාන්තර ස්ථාපනය parallel installation එක. මෙහිදී පැරණි පද්ධතිය සහ නව පද්ධතිය යන දෙකම එකවර ක්‍රියා කරයි. ඒ කියන්නේ අර පරණ එක සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැහැ. ඒකත් යන ගමන් ටික කාලයක් අලුත් එකට යන්න දෙනවා. හරිද? දෙකම ගිහිල්ලා අර අලුත් එක කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා නම් අන්න අයින් කරලා දානවා පරණ සිස්ටම් එක. ඕක තමයි වෙන්නේ.
හරිද? එෙහිදී නව පද්ධතියට හුරු වීමට කිසියම් කාලයක් ගත වූ පසු පැරණි පද්ධතිය ඉවත් කරයි. ඒක දැන් අර අලුත් පද්ධතියක් දැම්මාම වෙන වැඩේ තමයි ඒකට හැඩ ගැහෙන්නත් දැන් එම්ප්ලොයිස්ලා වුණත් ඒකට හැඩ ගැහෙන්න යම් කිසි කාලයක් යනවනේ. එතකොට බග්ස් එන්න තියෙන ඉඩකඩ නැත්නම් පර්ෆෝමන්ස් අඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා පරණ එකත් යන ගමන් යටින් ඒත් එක්කම සමාන්තරව අලුත් එකක් දාගෙන යනවා. යම් කිසි කාලයක් ගියාට පස්සේ අර කට්ටිය ඒකට හුරු වුණාට පස්සේ හරිද නැත්තම් බග්ස් නැහැ කියලා අවුලක් නැතුව මේ වැඩේ යනවනම් අන්න එතකොට අයින් කරලා දානවා. එතකොට මේකේ රිස්ක් එක අඩුයි. හැබැයි වියදම වැඩි. මොකද සිස්ටම්ස් දෙකක් එකපාර රන් වෙන නිසා. හරිද? ඊට පස්සේ කියනවා මෙහි අවදානම අඩුවන අතර වියදම ටිකක් වැඩි. එමෙන්ම සංකීර්ණ පද්ධති සඳහා මේ සුදුසු වෙයි. අර ලොකු ලොකු ඕගනයිසේෂන්ස් කරන වැඩේ තමයි මේක. හරිද? පොඩි කාලයක් පැරලල් මේ වැඩේ යන්න දෙනවා. සිස්ටම් දෙකම යන්න දෙනවා. දීලා අයින් කරලා දානවා පරණ සිස්ටම් එක. අරක ඕකේ වෙනවා නම්. හරිද? ඕක තමයි සමාන්තර ස්ථාපනය කියලා කියන්නේ. ඊළඟට කතා කරනවා ෆේස් ඉන්ස්ටොලේෂන් එක. ෆේස් එක. අධීරමේ විදිහට. ඒ කියන්නේ ඔන්න දැන් පරණ සිස්ටම් එක යනවා. පරණ සිස්ටම් එකේ යද්දිම හරිද? පරණ සිස්ටම් එකෙන් කොටසක් අයින් කරලා අලුත් සිස්ටම් එකේ කොටසක් එතෙන්ට රිප්ලේස් කරනවා. රිප්ලේස් කරලා යන්න දෙනවා. ආයේ ඒකේ ප්‍රශ්නයක් නැති වුණොත් ආයේ අර පරණ සිස්ටම් එකේ වෙන කොටසක් අයින් කරලා එතෙන්ට අලුත් සිස්ටම් එකේ කොටසක් රිප්ලේස් කරනවා. පේස් එකක් විදිහට තමයි යන්නේ. කොටසින් කොටස මේකට රිප්ලේස් කරගෙන යනවා. ඕක තමයි අධීර වශයෙන්. අධීරමේ ස්ථාපනය කියන්නේ ඔන්න ඕක. ෆේස් ඉන්ස්ටොලේෂන් එකක් කියන්නේ ඔන්න ඔය වැඩේට. හරිද? එතකොට පරණ සිස්ටම් එක තියෙනවා කොටසක් ගලවලා අයින් කරා එතෙන්ට අලුත් කොටසක් දැම්මා. ආයේ ඒක අවුලක් නැතුව රන් වෙනවා නම් ආයේ වෙන කොටසක් ගලවලා දැම්ම අලුත් කොටසක් එතෙන්ට දැම්ම. අලුත් එකේ කොටසක් එතෙන්ට දැම්ම. ආයේ යන්න දෙනවා ටික දවසක්. හරිද? ඒත් ප්‍රශ්නයක් නැත්තම් තව කොටසක් අයින් කරා අලුත් කොටසක් දැම්ම. ඔහොම කරගෙන යද්දී මොකද වෙන්නේ? නිකම්ම අපේ අලුත් සිස්ටම් එක අලුතෙන් හදන සිස්ටම් එක මේකට කෙලිම රිප්ලේස් වෙනවා. හරිද? කොටසින් කොටස තමයි රිප්ලේස් කරන්නේ. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් අධීරමේ ස්ථාපනයක් කියලා අපි ඒකට කියන්නේ. හරිද? නව පද්ධතිය ස්ථාපනය කරන්න ඔන්න ඔය එකත් එක්ක. එතකොට මේකේ තියෙන දේ තමයි සමස්ත පද්ධතියම. අර අපි හදන අලුත් සිස්ටම් එක මේකට වැඩේට ඇඩප්ට් වෙන්න නැත්නම් රිප්ලේස් වෙන්න යම් කිසි කාල සීමාවක් යන්න පුළුවන්. මොකද බග් එකක් ආවොත් ආයේ ඒක හරි ගස්සන්න ඕනේ. හරිද? ඊට පස්සේ ටික කාලයක් මේක යන්න දෙන්න ඕනේ. අර පරණ සිස්ටම් එකත් එක්ක සමහර වෙලාවල් තියෙනවා පරණ සිස්ටම් එකත් එක්ක අලුත් තෙන් දාන ඒ කොටස මැච් වෙන්නේ නැති. හරිද? අන්න ඒක ගැන චුට්ටක් බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික හරි ගස්සගෙන ඉද්දී යම් කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය වෙන්නේ මේ අධීරමේ ස්ථාපනය ගත්තට පස්සේ ෆේස් ඉන්ස්ටොලේෂන් එකක් ගත්තට පස්සේ අන්තිමට කතා කරනවා අපි නියමුමය ස්ථාපනය පයිලට් ඉන්ස්ටොලේෂන් එක. මේකෙදි කරන්නේ මෙන්න මේක. හරිද? දැන් පරණ සිස්ටම් එක තියෙනවා. පරණ සිස්ටම් එකකින් කොටසක් ගලවලා අයින් කරනවා. අයින් කරලා අලුත් සිස්ටම් එකේ කොටසක් එතෙන්ට රිප්ලේස් කරලා දානවා. හරිද? දැම්මට පස්සේ යම් කිසි කාලයක් ඒක රන් වෙන්න දෙනවා. දීලා කිසි ප්‍රශ්නයක් ආවේ නැත්නම් හරිද? ඒක අවුලක් නෑ. අරකට එක්ක මැච් වෙලා හොඳට වැඩේ වෙනවා නම් ඉතුරු පරණ සිස්ටම් එකේ ඔක්කොම ටික ගලවලා අයින් කරලා අලුත් සිස්ටම් එකම මෙතෙන්ට රිප්ලේස් කරනවා. හරිද? අධීරමේ ස්ථාපනයේ නැත්නම් ෆේස් ඉන්ස්ටොලේෂන් එකෙන් වෙනස් වෙන්නේ. ෆේස් ඉන්ස්ටොලේෂන් එකේ වෙන්නේ පරණ සිස්ටම් එකේ කෑල්ලක් ගලවනවා අලුත් එක එතෙන්ට දානවා. ආයෙ කෑල්ලක් ගලවනවා අලුත් එක දානවා. ආයෙ කෑල්ලක් ගලවනවා අලුත් එක දානවා. ඔහොම නෙන්නේ ෆේස් එකේදී. මේකෙදි එහෙම නෑ. එක කෑල්ලයි ගලවන්නේ. හරිද? පරණ සිස්ටම් එකෙන් එකක් ගලවනවා එතෙන්ට අලුත් එක දාලා බලනවා. ඒක වැඩ කරනවා නම් කෙලින්ම පරණ සිස්ටම් එක gediya පිටින්ම ගලවලා ගත්තා අලුත් එක එතෙන්ට රිප්ලේස් කරා. හරිද? ඕක තමයි ඔය පයිලට් ඉන්ස්ටොලේෂන් එකේදී වෙන වැඩේ. හරිද? මේදී පද්ධතියේ කොටසක් වෙතට පමණක් නව පද්ධතිය ස්ථාපනය කරන අතර ඒ සාර්ථක වන්නේ නම් පමණක් එකවර සමස්ත පද්ධතියටම නව පද්ධතිය ස්ථාපනය කරයි. ඕක තමයි වෙන්නේ. හරිද? මෙන්න ඉන්ස්ටෝල් කරන්න තියෙන. නැත්නම් අපි සිස්ටම් ඉම්ප්ලිමන්ටේෂන් එක යටතේ කතා කරන්න තියෙන අපිට කතා කරන්න තියෙන දේවල් ටික. ඒක කරන්න පුළුවන් විදි හතරයි. ඩිරෙක්ට් ඉන්ස්ටොලේෂන් එකක් පුළුවන්, පැරලල් පුළුවන්, ෆේස් පුළුවන්, and පයිලට් පුළුවන්. ඔන්න ඔය ටික කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න අපේ අන්තිම ස්ටෙප් එක SDLC එකේ අන්තිම ස්ටෙප් එක වෙන්නේ සිස්ටම් මේන්ටේනන්ස් එක. මේක ගැන ඉතින් අර කතා කරන්න දෙයක් නැහැ. මේක ගැන අර මං
පොඩ්ඩක් අර ඉන්ට්‍රොඩක්ෂන් එකේදී චුට්ටක් කිව්වා ඒ ටිකම තමයි මේක කියන්න දෙන්නේ. ඒ කියන්නේ අපි මේක දැන් මේ 6 වෙනි ස්ටෙප් එකට වෙද්දි මේක අපි කස්ටමර්ට දීලා ඉවරයි. අපේ සිස්ටම් එක සම්පූර්ණයෙන් ඉන්ස්ටෝල් කරලත් ඉවරයි. ඉන්ස්ටෝල් කරගෙන ගියාම සමහර විට ටික කාලයක් ගියාට පස්සේ මොනවා හරි බග් එකක් එන්න පුළුවන්. අන්න ඒ වගේ බග් එකක් ආවොත් ඒ බග් එක හදලා දෙන එක. සාමාන්‍යයෙන් ඔය softwares වගේ දේවල් ගත්තාම මේ software වලට life time තමයි warranties දෙන්නේ. හරිද? ඒ developing team එක නැත්තම් ඒක develop කරන company එක සාමාන්‍ය මේ හදන software වලට life time warranty එකක් දෙනවා. හේතුව තමයි ඔයගොල්ලෝ කාලයක් යද්දි ගොඩක් වෙලාවට bugs එන්නත් පුළුවන්. සමහර විට අප්ඩේට්ස් එන්නත් පුළුවන්. අප්ඩේට්ස් නිසා ඒක දෙනවා. ඔය ලයිෆ් ටයිම් වොරන්ටි දෙන්න හේතු. හරිද? අප්ඩේට්ස් එන නිසාත් දෙනවා. එහෙම නැත්නම් දැන් ටික කාලයක් මේ වැඩේ පාවිච්චි කරගෙන යද්දි දැන් ඒකේ කස්ටමර් ඉන්නවනේ. කස්ටමර්ට අලුතෙන් පොඩි කොටස් ඇඩ් කරන්න එහෙම අවශ්‍යතාවය එනවනේ. හරිද? ඔන්න ඔය ටික කරලා දෙන එකේ වගකීමත් ඔය ඩෙවලොපින් ටීම් එක ගන්නවා. ඒ නිසා තමයි මේ software එකක් හදලා දුන්නාට පස්සේ ඒකට අපි මේ ඩෙවලොපින් කම්පැනි එක ලයිෆ් ටයිම් වොරන්ටි එකක් දෙන්නේ. ඉතින් ඔය පද්ධති නඩත්තුව නැත්තම් සිස්ටම් මේන්ටේනන්ස් යටතේ කතා කරන්න තියෙන ඔන්න ඔය ටික. ටික කාලයක් ගියාට පස්සේ ඒකේ බග් එකක් ආවොත් ඒ ටික හරි ගස්සලා දෙන්න ඕනේ. සහ මොනවා හරි අවශ්‍යතාවල මොනවා හරි ඇඩ් කරන්න ඕන නම් නැත්තම් දැන් තියෙන සිස්ටම් එකේ මට මෙන්න මේ කොටස අවශ්‍ය නැහැ කියලා අයින් කරන්න ඕන නම් කස්ටමර්ට ඕනේ වුණොත් අන්න ඒ වැඩ ටික කරලා දෙන එක අයිති වෙනවා මෙන්න මේ සිස්ටම් මේන්ටේනන්ස් යටතට. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි මේ SDLC එකේ කතා කරන්න තියෙන ස්ටෙප්ස් 7. අපි සෑහෙන වෙලාවක් කතා කරලා සෑහෙන වෙලාවක් අරගෙන මේකේ තියෙන ඔක්කොම ටික ඔන්න කතා කරා. හරිද? ස්ටෙප්ස් 7යි. 7 යටතේ සිස්ටම් ප්ලෑනින්, සිස්ටම් ඇනලිසිස්, සිස්ටම් ඩිසයින්, ඩෙවලොප්මන්ට්, ටෙස්ටිං, ඉම්ප්ලිමන්ටේෂන් and මේන්ටේනන්ස් කියන 7ම කතා කරලා ඉවර කරා. ඉතින් මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන් MCQ දෙකක් කරගෙන තැනක් මේ. හරිද? මේකෙදි අර මේ සිස්ටම් ප්ලෑනින් ගැන ගොඩක් කතා කරා. සිස්ටම් ඇනලිසිස් කරන්න ඒකේ MCQ වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඒකේ ගොඩක් කතා කරා අපි. සිස්ටම් ඩිසයින් එක ගැන පොඩි හැඳින්වීමක් කරා. ඩෙවලොප්මන්ට් ගැන කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. ටෙස්ටිං සහ ඉම්ප්ලිමන්ටේෂන් මේ හතර. හරිද? ප්ලෑනින්, ඇනලිසිස්, ටෙස්ටිං and ඉම්ප්ලිමන්ටේෂන් මේ හතරදී මෙන්න මේ IS පාඩම ගත්තාම මේ හතර තමයි වැඩිපුර ફોකස් කරන්නේ. අනිත් ඒවා ගැන සාමාන්‍යයෙන් අපි මේකෙදි කතා කරන්නේ නැහැනේ. එතකොට මේ හතර තමයි ફોකස් වෙන්න ඕනේ මේ IS පාඩම ඇතුලේ. ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන පාඩම ඇතුලේ. ප්ලෑනින්, ඇනලිසිස්, ටෙස්ටිං and ඉම්ප්ලිමන්ටේෂන් කියන හතර. මේක මම හිතනවා පැහැදිලි වැඩක් කරා කියලා මේකත් එක්ක මේ සම්පූර්ණ ලොකු වෙලාවක් අරගෙන කරපු වැඩේ මම හිතනවා හොඳට ඉවර වෙයි කියලා. මේක තේරෙන්නේ නැත්නම් මේක අර මම කියන විදිහට අර IT වල කටපාඩම් කරන්න තියෙන සෙට් එකක් තමයි මේ ඈ. හරිද? කටපාඩම් කරන්නත් සෙට් එකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ තියෙන්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන, සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක ගැන කටපාඩම් ගිරවෙක් වගේ තියෙන්න ඕනේ දෙයක් තමයි මේ. හරිද? එතකොට මේක පාඩම් කරගන්න මේ වැඩේ හරියට කරගන්න නම් මේක පාඩම් තියෙන්න ඕනේ. හරිද? මේක IS පාඩම කියන්නේ ලකුණු 8ක් විතර කරගෙන පාඩමක්. හරිද? 8ක් 9ක් 10ක් කරගෙන පාඩමක්. ඉතින් මේ ටික අනිවාර්යෙන් ඒ ලකුණු ටික ගන්න නම් මේක මේ වැඩේ මේ විදිහට වෙන්න ඕනේ. ඉතින් පාඩම් කරලා දාන්න මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම නවතිනවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.